හරි අද අපි කරන්නේ per unit systems ගැන. එතකොට මේ කියන්නේ අපිට power system එක voltage levels ගොඩක් තියෙනකොට ඊටාම ලේසියෙන් අපිට analyze කරගන්න පාවිච්චි කරන ටෙක්නික් එකක්. ඒතර මම මුලින්ම මේකට අවශ්‍ය කරන සමීකරණ ටික සහ parameters ටික කියලා උදාහරණ කිහිපයක් කරනම් අතර හොඳට තේරෙයි අපි කොහොමද මේක use කරලා අපේ power system එක අපි analyze කරගන්න කියලා. ඒතර ඉස්සෙල්ලාම කාරණා තමයි අපිට අවශ්‍ය කරනවා සමීකරණයක් මේ per unit කියන value එක අපි ගන්නෙ කොහොමද කියන කාරණාවට. ඒතර අපි හිතමු මේ Q කියලා කියන්න අපිට measure කරන්න ඕන parameter එක. නැත්තම් මොකක් හරි value එකක්. ඒක apparent power එකක් වෙන්න පුළුවන්. ඒක voltage එකක් වෙන්න පුළුවන්. ඒක current එකක් වෙන්න පුළුවන්. ඒක impedance එකක් වෙන්න ඕන එකක්. එතකොට අපිට අපි හිතමු සාධාරණ එයා Q කියන parameter එක කියලා. එතකොට මේ Q කියන parameter එකේ per unit value එක ගන්න පුළුවන්. අන්න ඒ parameter එකේ actual value එක divide කරනවා එයාගේ base value එකෙන්. ඒතර මේ base value කියන්නේ මොකද්ද? මොකද්ද actual value එක කියන්නේ කියලා ඔයාලට තේරෙයි අපි උදාහරණ කරනකොට. එතකොට එකක් තමයි අපිට මේ ගණන් හදන්න අනිවාර්යෙන් මෙන්න මේ සමීකරණය ඕන වෙනවා. ඊගාවට අපිට ඕන වෙනවා ප්‍රධාන parameters 4ක් අපේ system එක analyze කරන්න. ඒ තමයි apparent power එක, voltage එක, current එක සහ impedance එක. එතකොට ඔතන ඔය B කියන එකෙන් අපි අදහස් කරන්නේ base කියන. ඒ කියන්නේ SB කියන්නේ base apparent power. VB කියන්නේ base voltage. ඒ වගේ අපිට පුළුවන් base current සහ base impedance එකට ඔය SB, VB, IB සහ ZB කියන අංකනේ පාවිච්චි කරන්න. හරිනේ. එතකොට අපිට ඊගාවට අවශ්‍ය කරනවා IB සහ ZB හොයාගන්න සමීකරණ කිහිපයක්. මොකද ගොඩක් වෙලාවට අපි ඕනම ගානකදී ගොඩක් ගණන් වලදී මේ SB සහ VB දෙන්න අපිට දෙනවා. නැත්නම් අපිට ලේසියෙන් යනවා හොයාගන්න පුළුවන්. අපිට ගොඩක් අයට සමීකරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒතර අපි කරන්නේ මොකද්ද? අපි මේ දන්න SB සහ VB පාවිච්චි කරලා IB ට සහ ZB ට සමීකරණයක් ගොඩනගලා අපි ඒගොල්ලන්ව ඒ SB සහ VB අතරින් හොයාගන්න යන්නේ. ඒතර ඔයා දන්නවා S සමානයි VI නේ. එහෙනම් I සමානයි S බෙදීම V. අපි ඔන්න ඕකම තමයි මෙතනදී මේ base value එක පාවිච්චි කරලා IB සමානයි SB බෙදීම VB කියන සමීකරණ අරගෙන තියෙන්නේ. අපි ඊගාවට දන්නවා V සමානයි IZ නේද? එහෙනම් Z සමානයි V බෙදීම I. මෙතන මේ I ට අපි මෙන්න මේ සමීකරණ ආදේශ කරම අපිට හම්බ වෙනවා Z සමානයි V වර්ග බෙදීම S කියලා සමීකරණයක්. එතන අපි එයාට base value කියන අදහස දුන්නා අපිට හම්බ වෙනවා Z base සමානයි V base square එක divide කරනවා S base කියන value එකෙන්. ඒතර ඔයාලට මෙන්න මේ සමීකරණ හදාගන්න අවශ්‍ය කරන සමීකරණ දෙකයි මොකද්ද? එකක් තමයි S සමානයි VI කියන සමීකරණය සහ අනිත් එක V සමානයි IZ කියන සමීකරණය. ඒතර ඔයාලට ඔය දෙක පාවිච්චි කරලා පුළුවන් මෙන්න මේ සමීකරණ දෙක ගොඩනගා ගන්න. ඒතර අපි පොඩ්ඩක් මෙන්න මේ සමීකරණ උට පැත්තකින් දියමු. මොකද මම එයාව පාවිච්චි කරන්න අවශ්‍ය කරන වෙලාවදී පොඩ්ඩක් පැහැදිලි කරන්න අයෙක් ගැන. ඒ නිසා අපි මුලින්ම එක පටන් ගන්නකොට අපි මේ කතා කරමු මෙන්න මේ values සහ සමීකරණ දෙක ගැන අවබෝධයක් අරගෙන එමු ඉස්සරහට යන්න කලින්. හරි. ඒතර මම හිතනවා ඔයාලට මෙන්න මේ ආරම්භය හොඳට තේරෙන්නේ නැති කියලා. ඒතර අපිට ඊගාවට ඕන වෙනවා මේ අපි මේ කියන ටෙක්නික් එක ඇප්ලයි කරනකොට අපි මොනවද දැනගන්න ඕන කාරණා කියලා කිහිපයක්. එකක් තමයි අපිට තියෙන්නේ එක ඩිවයිස් එකක් නම් මම මේ point by point යන්නම් ඒ නිසා මේ note එකත් එක්ක බලාගෙන අතර තේරෙයි මොකද්ද මේ කරන්න යන්නේ කියලා. ඒතර අපිට තියෙන්නේ එක ඩිවයිස් එකක් නම් ඇනලයිස් කරන්න අපිට පුළුවන් එයාගෙම තියෙන readings ටික ගන්න base values විදියට. උදාහරණයක් විදියට අපිට name plate එකක් තියෙනවා අපිට පුළුවන් එයාව පාවිච්චි කරන්න base value එකේ විදියට. ඒතර මේ base value කියන්නේ මොකක්ද කියන එක තාම තේරෙන්නේ නැතුව ඇති. හැබැයි ගණන් වලට දිග තේරෙයි. හරිද? ඒතර අපිට හිතමුකෝ අපිට තියෙනවා ඩිවයිස් ගොඩක් අපිට තර සිද්ධ වෙනවා මොකක් හරි එක කම්පොනන්ට් එක බේස් වෝල්ටේජ් සහ බේස් පවර් එක ගන්න අපි පාවිච්චි කරන බේස් වැලියු එක විදියට. ඒතකොට අපිට පුළුවන් ඒ කම්පොනන්ට් නැත්නම් ඩිවයිස් ගොඩක් තියෙනකොට අපිට කැමති ඩිවයිස් එකක් තෝරගන්න පුළුවන් බේස් වැලියුස් ගන්න අවශ්‍ය කරන නේම් ප්ලේට් එක විදියට. හැබැයි අපි සාමාන්‍යයෙන් ගන්නේ විශාලතම වැලියු එක තියෙන කෙනා තමයි අපි බේස් වෝල්ටේජස් බේස් පවර්ස් විදියට ගන්න තෝරගන්න කෙනා. ඒ වගේ තමයි අපේ මේ මුළු සිස්ටම් එකේම තියෙන්න ඕන එකම බේස් පවර් එකක්. මේක ගොඩක් වැදගත් දෙයක්. මොකද අපිට මේක නැත්තම් සමහර දේවල් අපිට ඇනලයිස් කරන්න අමාරුයි. ඒ නිසා මෙන්න මේක නැත්තම් අපේ මුළු the entire system must have the same base power කියන
පොයින්ට් එක ඉතාම අවශ්‍යයි අපිට මේ ඇනලයිස් එක කරගන්න. ඊගාවට base voltages at different regions of the system must be related by voltage ratios of the transformers. ඒ කියන්නේ මොකද්ද? අපි කිව්වා අපිට තියෙනවා කියලා components කිහිපයක්. සහ මම කිව්වා අපි මේක පාවිච්චි කරන්නේ voltage levels ගොඩක් තියෙන power system එකක් ඇනලයිස් කරන්න කියලා. ඒතකොට අපි දන්නවා අපිට voltage එකක් ලේසියෙන්ම කරන්න පුළුවන් කාගෙන්ද? transformers පාවිච්චි කරලා. ඒතර ඔයා හිතන්න අපිට transformers ගොඩක් තියෙනවා. ඒක transformer දෙපැත්තේ voltages දෙකක් තියෙනවා. ඒතර අපිට පුළුවන් මොකක් හරි එක region එක voltage එකක් base voltage කියලා අරගෙන අර transformer එකේ ratio එක පාවිච්චි කරලා අනිත් පැත්තේ voltage එක හොයා ගන්න. ඒතර මේක අපේ ගණන් වලදී හම්බ වෙනවා. ඒ නිසා පොඩ්ඩක් දැන් තේරුම් නැතත් කමක් නැහැ. දිගටම බලන්න. ඒතර ඔයාලට තේරෙයි අපි කොහොමද මේක apply කරන්න කියලා. එතකොට ඊගාවට තියෙනවා system based quantities are commonly chosen to the base of the largest component in the system. මම මේ කලින් ගානේ මොකක්ද අපි මම කිව්වේ අපිට components ගොඩක් තියෙනවා නම් අපි base values decide කරන්න තෝරගන්නේ විශාලතම අගයන් තියෙන component එකේ values ටික. හරිද? ඊගාවට per unit values given to another base can be converted to the new base directly. ඒ තමයි අපි මේ කියන මෙන්න මේ කියන සමීකරණයෙන් කරන්න යන දේ. ඒතර ඔයාලට ඒක තේරි අපි ගණන් වලදී apply කරනකොට. හරි. ඒතකොට මම හිතනවා ඔයාලට මේ points ටික පොඩ්ඩක් තේරෙන්නේ නැති කියලා. ඒක තේරුම් නැතත් try කරන්න පොඩ්ඩක් මේ note එක කියවලා අවබෝධ කරගන්න. සහ ඒ නැතත් ඔයාලට පුළුවන් උදාහරණ කරනකොට මොකද්ද මේ කරන්නේ සහ මොකද්ද මේකෙන් කියන්න කියන දේ ගැන අවබෝධයක් ගන්න. හරි අපි යමු උදාහරණ කිහිපයකට. මම මෙතනදී මේ උදාහරණ ටික ලියලා තියෙන්නේ. මොකද ලියන ගමන් මේක කරන්න ගියොත් ලොකු කාලයක් යන නිසා සහ ඔයාලා හැමෝටම ලේසි වෙන්න මම මේක නෝට් එක හදලා තියෙන්නේ. ඒ නිසා මම මේ නෝට් එක පාවිච්චි කරලා කියලා දිගන යන්න. හරි. අපි යමු මේ පළවෙනි එක්සැම්පල්. මොකද උඩ කියන්නේ? A simple power system is given by the circuit. The generator is rated at 480 volts and 10 kVA. Assume that all transformers are ideal. Therefore, neglect their impedance and do not represent them in the per unit circuit. හරි. මෙන්න මේ neglect කරන්න කියන අපේ impedance එක මේක ඇයි ඕනේ කියලා ඔයාට පොඩ්ඩක් පහළට තේරෙයි. ඒ නිසා දැම්ම හිතන්න එපා. හරි. අපිට කියන මුලින්ම find the base values for the all the regions. හරි. දැන් මම මේ කියන පිළිවෙලට අපේ ගණන් හදන්න පටන් ගමු. මොකද ඒක තමයි ලේසිම විදිය මේ ගණන් හදන්න. එතකොට අපි මුලින්ම තේරුම් ගන්න ඕන අපේ මේ සිස්ටම් එක කියන්නේ අපේ සිස්ටම් එක කියන්නේ මෙන්න මේ ඩයග්‍රෑම් එකනේ. අපි මුලින් හිතන්න ඕන අපේ මේ ඩයග්‍රෑම් එකේ වෝල්ටේජ් ලෙවල්ස් කැඩෙන්නේ කොතනින්ද? වෙනස් වෙන්නේ කොතනින්ද? ඒක තමයි අපේ පළවෙනි ස්ටෙප් එක. අතට ඔයාලට පේනවා මෙන්න ට්‍රාන්ස්ෆෝමර්ස් දෙකක් තියෙනවා. අපිට එහෙනම් දැකගම කියන්න පුළුවන් අපේ මේ සිස්ටම් එක ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ කඩේට තියෙන ලයින් දෙක ඔස්සේ සෙක්ෂන් තුනකට කඩෙනවා. වෝල්ටේජ් වෙනස් වෙන. අපි එහෙනම් කරන්න මොකද මුලින්ම අපි සෙක්ෂන් ඩිසයිඩ් කරගන්නවා. එහෙනම් මට මෙතන පේනවා අපිට සෙක්ෂන් 1 2 and 3 කියලා සෙක්ෂන් තුනක් මට මෙන්න මේ සිස්ටම් එකේ තියෙනවා. හරි. ඊගාට තමයි අපි කරන්නේ අපි මේ සෙක්ෂන් තුනටම common base value එකක් දාගන්නවා. හරිද? බලන්න අපි points ටික බලන්න මම කියවනේ මේ the entire system must have the same base power. එහෙනම් මම මේ සම්පූර්ණ regions තුනට නැත්නම් මේ සම්පූර්ණ section තුනට මම දාගන්නවා same base power එක. ඉතින් අපිට මේ ගාන කියලා තියෙනවා මේ generator එක rated කරලා තියෙන්නේ 480 volt and 10 kVA කියලා. ඉතින් මම ඔයාලට කිව්වා අපිට තියෙන එක component එකක් විතරක් නම් අපිට පුළුවන් එයාගේ name plate එක පාවිච්චි කරන්න අපේ තියෙන base values ගන්න. හරිද? ඒතර අපිට මෙතන දීලා තියෙන එක කෙනෙක්ගේ විස්තර විතරයි. එහෙනම් මට පුළුවන් මෙන්න මේ කියන විස්තර ටික පාවිච්චි කරන්න මගේ බේස් වලට ඩිරයිව් කරගන්න. ඔයා ගන්නේ වෙන කෙනෙක් උනාගේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි සමහර සුළු කිරීම් වලදී මේ ඔයා බේස් වැලියු එක ගන්න තීරණය කරන කෙනා අනුව ඒ සුළු කිරීමේ පහසුව වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම මෙයා කියන විදිහටම මම ගන්නවා බේස් පවර් එක 10 kVA කියලා. හරිද? ඉතින් මම ඔයාලට කිව්වා අපේ මුළු සිස්ටම් එකේ තියෙන එකම බේස් පවර් එක කියලා. එහෙනම් මම මොකද කරන්නේ? මම ඔන්න බේස් පවර් එකක් තෝරගත්තා. මම එහෙනම් එන්න ඒ බේස් පවර් එක මගේ තියෙන හැම සෙක්ෂන් එකකටම දාගෙන යනවා. මොකද ෆස්ට් ස්ටෙප් එක අපි ඉස්සෙල්ලාම බලන අපේ සිස්ටම් එකේ වෝල්ටේජ් ටික කැඩෙන්නේ කොතනින්ද? අපි ඒ අනුව බෙදා ගන්නවා සෙක්ෂන් වලට. සහ අපි ඊකට කරන්නේ මොකද්ද? අපි බේස් පවර් එකක් තෝරගන්නවා. අන්න ඒ බේස් පවර් එක අපි හැම සෙක්ෂන් එකකටම දාගෙන යනවා. ඔය ෆස්ට් ස්ටෙප් එක. හිතන්න දෙයක් නෑ නිකන් දාන්න තියෙන. හරි. ඊගාවට අපි දැන් දාන්න යන්නේ මේ සෙක්ෂන් වලදී අවශ්‍ය කරන බේස් වෝල්ටේජස් ටික. හරිද?
දැන් අපිට මෙතනද කියලා තියෙනවා පැහැදිලිවම මෙන්න මේ ජෙනරේටර් එකෙන් මෙන්න මේ කියන 480 කියන වෝල්ටේජ් එක සප්ලයි කරනවා කියලා. එහෙනම් අපි දන්නවා මෙන්න මේ වෝල්ටේජ් එකම මෙතනක් තියෙනවා. එහෙනම් අපිට පුළුවන් මේ සෙක්ෂන් එකේ වෝල්ටේජ් එක 480 වෝල්ට් කියලා කියන්න. ඒ වගේම මට පුළුවන් මෙන්න මේ ට්‍රාන්ස්ෆෝමර් රේෂියෝ එක යූස් කරලා මේ පැත්තේ තියෙන 480ක් නම් මේ පැත්තේ 4800 කියන එක ගන්න. මොකද අපි දන්නවා මේ ටර්න්ස් රේෂියෝ එකත් එක්ක මේ දෙන්න සම්බන්ධයි. එහෙනම් ඊගොල්ලෝ මට පුළුවන් දැන් ඔයාලට ප්‍රශ්නයක් එයි. දැන් මෙතනනේ මෙන්න මේ කියන 4800 කියන වෝල්ටේජ් එක තියෙන්නේ. දැන් මේක හරහා කරන්ට් එකක් යනකොට වෝල්ටේජ් එක බහිනවනේ. එහෙම බහිනකොට අපි කොහොමද මේ කරන්ට් එකක් දන්නේ නැතුව මෙතන වෝල්ටේජ් එක හොයාගන්නේ? ඒකත් අපි කොහොමද මෙතන වෝල්ටේජ් හොයාගන්නේ කියලා. මේ බේස් වෝල්ටේජස් එක අපි ගණනය කරනකොට ඔයාලට මෙන්න මේක හිතන්න දෙයක් නැහැ. ඔයාලට හිතන්න දෙයක් නැහැ මැද්ද වෙන දේවල් ගැන. ඔයාලට හිතන්න තියෙන සරලවම මෙන්න මේකෙන්ද අපි ගන්න වෝල්ටේජ් එක අපි මෙතනටත් ගන්නවා. ඒ කියන්නේ ඔයාලට පැහැදිලිවම තේරෙනවා නැති. අපි මේ සලකන්නේ සෙක්ෂන් එකක් නේ. අපි මේ සෙක්ෂන් එකට තමයි මේ වෝල්ටේජ් එක කියලා අපි කතා කරන්නේ. ඒතකොට අපි ඉස්සල්ලාම කරන්නේ මේ සෙක්ෂන් එකකට නියත වෝල්ටේජ් එක අපි දාගන්නවා. එතකොට අපි මෙතනදී කරන්නේ මම මේ රේෂියෝ එක යූස් කරලා ගත්ත වෝල්ටේජ් එක මෙන්න මේ මුළු සෙක්ෂන් එකටම කොමන් කියලා හිතන එක. එහෙනම් මම දන්නවා එයා කොමන් නම් මම ඇසියුම් කරනවා මෙතන වෝල්ටේජ් එකක් මෙන්න මේ වැලියු එකම තියෙනවා කියලා. එහෙනම් මට පුළුවන් මෙතන තියෙන ට්‍රාන්ස්ෆෝමර් රේෂියෝ එක පාවිච්චි කරලා ඩිරයිව් කරගන්න මෙතන තියෙන වෝල්ටේජ් එක. එහෙනම් 4800 බෙදීම 20 කියන 240යි. එහෙනම් මට පුළුවන් මෙතන හරහා තියෙන වෝල්ටේජ් එක 240යි කියලා තීරණය කරන්න. මොකක්ද අපි කරේ? මම දැන් මතක් කරන් යන්න. ඉස්සෙල්ලාම කරේ මොකද්ද? අපි සිස්ටම් එකේ වෝල්ටේජ් එක කරන තැන එක අයිඩෙන්ටිෆයි කරගන්න. ඊට පස්සේ අපි යත් එක්ක කඩා ගන්න සෙක්ෂන්ස් වලට. ඊට පස්සේ ඩිසයිඩ් කරනවා මොකක් කරේ කොමන් බේස් පවර් එකක්. අපි මේ බේස් පවර් එක හැමදාම දාගෙන යනවා. අපි ඊට පස්සේ ඩිසයිඩ් කරනවා කොහේ තැනක බේස් වෝල්ටේජ් එකක්. ඊට පස්සේ අපි එයා පාවිච්චි කරලා අපේ තියෙන හැම සෙක්ෂන් එකකම බේස් වෝල්ටේජ් එක දාගෙන යනවා. හරිද? අපි ඊගාවට කරන්න මොකක්ද? මම අර මුලදීම කිව්ව සමීකරණ දෙක පාවිච්චි කරලා IB සහ ZB ව හොයන එක. එහෙනම් අපි දන්නවා IB කියන්නේ SB බෙදීම VB. එහෙනම් මම ඔන්න SB සහ VB මේ හැම සෙක්ෂන් එකකම දන්නවා. එහෙනම් මට පුළුවන් IB සහ ZB ව මේ හැම සෙක්ෂන් එකටම හොයා ගන්න. ඒතර ඔක තමයි අපි සාමාන්‍ය ගාණක් හදනකොට අවශ්‍ය කරන මූලිකම ගණන කිරීම ටික. ඒතරම් මේකදී ඇත්තටම හිතන්න දෙයක් නැහැ. මොකද්ද අපි මුලින්ම කරන්නේ මොකද්ද? අපි මුලින්ම කරන්නේ අපි හිතනවා සිස්ටම් එකේ වෝල්ටේජ් ටික කැඩෙන්නේ කොතනින්ද? ඒකත් එක්ක අපි හිතා ගන්නවා අපිට සෙක්ෂන් කීයක් තියෙනවද කියලා. අපි ඒකත් එක්ක මොකක් හරි බේස් පවර් එකක් තෝරගන්නවා. කොමන් බේස් පවර් එකක්. අපි ඒ බේස් පවර් එක හැම රීජන් එකකටම දාගන්නවා. අපි ඊගාට ඩිසයිඩ් කරනවා මොකක් හරි අපි ඊගාට ඩිසයිඩ් කරනවා මොකක් හරි බේස් වෝල්ටේජ් එක. අපි ඒකත් එක්ක හැම සෙක්ෂන් එකම වෝල්ටේජ් ටික ඩිරයිව් කරගෙන නැත්නම් අපි හදාගන්නවා. ඒකත් එක්ක අපි දන්න සමීකරණ පාවිච්චි කරලා IB සහ ZB ව හොයා ගන්නවා. ඒතර මම මේක පොඩ්ඩක් දෙපාරක් තුන් පාරක් කිව්වේ මේ ස්ටෙප්ස් ටික ඔයාලට හොඳ ඔලුවට යන්න ඕන කරන නිසා. ඒතර මම හිතනවා අපේ ඉනිෂියල් ස්ටෙප් එක ඔන්න පැහැදිලිද කියලා. එතකොට අපි අපේ ගානේ මුලින්ම කියලා තියෙන බේස් වැලියුස් එක දැන් ඔන්න හොයාගෙන ඉවරයි. හරිද? මං කිව්වා මොකද්ද මේ බේස් වැලියුස් කියන්නේ IB, VB, SB සහ ZB. අපෙන් අහන්න ඔය ටික හොයන්න කියලා. හරිනේ? හරි. දැන් අපි ඊගාවට කියනවා convert the system to its per unit equivalent circuit. මොකද්ද per unit කියලා කියන්නේ? මං ඔයාලට කිව්වා මෙන්න මේක මුලදීම අපිට පුළුවන් per unit value එක හොයන්න actual value එක divide කරනවා base value එකෙන් නේ. අපි තමයි කොහොමද ඒක කරන්නේ? හරි. දැන් ඔන්න අපි ගාව තියෙනව නේද මෙතන ජෙනරේටර් එකක්. අපිට කියනවා එයාගේ ඇක්චුවල් වෝල්ටේජ් වෙල්ල 480යි කියලා. එතන මට ඕන කරන්නේ per unit වෝල්ටේජ් එක නම් මට අවශ්‍ය කරනවා ඇක්චුවල් වෝල්ටේජ් එක සහ බේස් වෝල්ටේජ් එක. ඔන්න මම මෙතන අරගෙන තියෙන්නේ එයාගේ ඇත්ත වෝල්ටේජ් එකත් 480යි බේස් වෝල්ටේජ් 480. එහෙනම් මට පුළුවන් මෙතනදී ගන්න එයාගේ V ජෙනරේටර් එකේ වෝල්ටේජ් per unit value එක 1යි කියලා. මතක තියාගන්න අපි බේස් වැලියුස් හොයනකොට ඒගොල්ලන්ගේ උත්තරයට අදාළ පැරාමීටර් එකේ ඒකකේ නැත්නම් යුනිට් එක දානවා. හැබැයි අපි per unit values හොයනකොට අපි PU කියන සංකේතය පාවිච්චි කරන්නේ එයාගේ යුනිට් එක විදිහට. ඒ නිසා ඔයාලට පැහැදිලි අපි දැන් ඔන්න actual value එක ගත්ත 480යි base value එක ගත්ත 480. එහෙනම් ඔයාලට පේනවා ඒ දෙන ඩිවයිඩ් කරාම 1යි මොකක්ද යුනිට් එක PU. හරිනේ.
ඊගාවට අපිට දැන් මෙතන තියෙන ඔන්න අපි දැන් මේ ජෙනරේටර් එක හරි. ඊගාවට තියෙනවා මෙතන ලයින් ඉම්පිඩන්ස් එකක් තියෙනවානේ. එහෙනම් අපි දැන් හොයන්න ඕන එයාගේ තියෙන per unit line impedance එක. එහෙනම් මොකද්ද මම කරන්නේ? per unit line impedance එක හොයන්නේ කොහොමද? actual line impedance එක divide කරනවා base impedance එකෙන්. හරිද? දැන් මොකක්ද මගේ actual line impedance එක? 220 plus 60i නේ. 220 plus 60i. එයා අපි divide කරනවා base impedance එකෙන්. මොකද්ද මගේ base impedance එක? මේ section එකේ පැහැදිලිව බලන්න අපි ඉන්න section එක මොකද්ද කියලා. අපි දැන් ඉන්න line එකේ තියෙන අපේ section 2 එකේ එහෙනම් මම බලනවා section 2 එකේ තියෙන base voltage එක මොකද්ද? 2304. එහෙනම් මට පුළුවන් line per unit impedance එක හොයන්න කොහොමද? actual value එක divide කරනවා එයාගේ section එකේ තියෙන base value එකකින්. ඒ කියන්නේ 220 plus 60i divide by 2304. එහෙනම් ඔයාලට හම් වෙනවා මෙන්න මේකේ උත්තරේ අපිට අපේ per unit impedance එක විදිහට. හරිනේ. එතකොට ඔයාලට දැන් පැහැදිලි අපි කොහොමද per unit voltage සහ per unit impedance එක ගත්තා කියලා. හරි. දැන් අපිට තව component එකක් තියෙනවානේ. අපි ඔන්න අපේ generator එක හරි අපේ අපේ line impedance එක හරි සහ අපිට දැන් තියෙනවා අපේ load එකනේ. දැන් load එක මම කොහොමද per unit එක හොයන්නේ? වෙනසක් නැහැ. actual value එක divide කරනවා base value එකෙන්. එහෙනම් මොකද්ද? actual value එක එන්නේ 10 එක්ක අංශ 30ක් කියන phase angle එකෙන් තියෙන අපේ ohm value එක අපි ආ divide කරන එක base impedance එකෙන්. දැන් බලන්න. අපේ actual value එක අපි ඔන්න දැම්මා. base එක දාන්නේ මොකද්ද? අදාළ section එකේ. එහෙනම් මෙයා ඉන්න section 3 එකේ section 3 එකේ base impedance එක කියන්නේ මෙන්න මෙයා. එහෙනම් ඔන්න මම actual value divide කරනවා එයාගේ section එකේ base impedance එක. එහෙනම් මම පුළුවන් මෙයාගේ load එකේ per unit value එක ගන්න. හරිනේ. එහෙනම් මොකද්ද අපි කරන්නේ? මම කලින් විදිහ තමයි. මොකද්ද අපි කරන්නේ? මුලින්ම අපි හිතනවා මේක කොහෙන්ද voltage ටික කැඩෙන්නේ කියලා. අපි ඒක decide කරනවා section ටික. ඊට අපි ඒකත් එක්ක බලා ගන්නවා common power එක. ඊට අපි කොහෙට තැනක හොයා ගන්නවා voltage එකක්. අපි ඒකත් එක්ක හැම section එකකම voltage ටික හොයා ගන්නවා. ඒකත් එක්ක අපි IB සහ ZB හොයනවා. දැන් අපි දන්නවා ZB, IB, VB, SB කියන base values ටික. අපි ඒකත් එක්ක අපේ per unit values ටික හොයා ගන්නවා. අදාළ component එකේ තියෙන actual value එක divide කරලා එයා ඉන්න section එකේ තියෙන base value එකකින් අපිට නම් පුළුවන් මෙන්න මේ අපිට මේ analyze කරන්න අමාරු මෙන්න මේ ලොකු circuit එක simplify කරන්න මෙන්න මේ කියන ඊටාම සරල format එකට. හරිද? ඒතර මේ තියෙන අපේ per unit value එකකින් අපි දක්වපු generator එක. මේ තරේ per unit value එකකින් දක්වපු අපේ line impedance එක. මේ තියෙන අපේ load එකේ per unit value එක. හරිද? ඒතර මම හිතනවා ඔයගලන්ට දැන් අපි කොහොමද මේ කියන base values ටික derive කරගන්නේ හොයාගන්න නිසා අපි කොහොමද ඒගොල්ලෝ පාවිච්චි කරලා per unit circuit එක අඳගන්න කියන දේ ගැන understanding එකක් තියෙනවා කියලා. හරි. අපි දැන් අපේ ඊගා ප්‍රශ්න මොකද අපිට කියන්නේ calculate the real power supplied to the load. මොකද්ද අපේ load එකට supply කරන real power එක අපෙන් අහන්නේ. දැන් ඔයා දන්නවා real power එක හැදෙන්නේ කාගෙන්ද? resistive components වලින් නේ. ඒ කියන්නේ R ගෙන්. ඒතර ඔයාලට මේක දැක්කම පේනවා මෙයා මේ 10ත් එක්ක 30 කියන phase angle එක දීලා තියෙනවා නම් මෙයා අනිවාර්යයෙන්ම අපේ I කියන්නේ real එකත් එක්ක අපේ reactance එකක් තියෙන load එකක්. හැබැයි මගෙන් අහන්නේ real power එක නිසා මම හිතන්න ඕනේ මෙන්න මෙයා හරහා යන ධාරාව ගැන සහ මෙයාගේ තියෙන real component එක ගැන විතරයි. හරිද? එතකොට මම ඕගොල්ලන්ට මෙතනදී වරදින්න පුළුවන් කියලා හිතුණ ටෙක්නික්ස් 3ක් පාවිච්චි කරා. මම ඒක කරන්නේ මේක නිසා වරදින එක අවම කරගන්න. මම මුලින්ම පැහැදිලි කරන්නම් හරි ක්‍රමය. හරිද? ඒක තමයි දැන් අපි දන්නවනේ අපිට පුළුවන් per unit value එකක් හොයාගත්තොත් actual value හොයාගන්නේ. අපි කොහොමද ගන්නෙ? මම දන්නවා අපේ සමීකරණය කවුද මෙන්න මෙයා. එහෙනම් හිතන්න මම දන්නවා per unit value එක. මම base එකක් දන්නවා නම් මට පුළුවන් නේද actual value එක හොයාගන්න. අපි සාමාන්‍යයෙන් මේ per unit system වලින් ගණන් හදනකොට අපි යන්නේ මෙන්න මේ කියන ක්‍රමවේදයට. එතකොට අපි සාමාන්‍යයෙන් ඕනම power ගානකදී අපි මෙන්න මේක පාවිච්චි කරන්නේ ගොඩක් හොඳයි. එකක් තමයි අපි ඒතර අපේ ටෙක්නික යූස් කරනවා සහ අපිට වෙන්න පුළුවන් වැරදීම් ඉතාම අඩුයි. හරිද? ඒ නිසා මම මුලින්ම මම නිවැරදි කියන ක්‍රමේ පාවිච්චි කරන්නම් මේ ගාන හදන්න. ඒ කියන්නේ මේ මෙන්න මේ සමීකරණ තමයි පාවිච්චි කරන්න යන්නේ. හරි. එතකොට
දැන් ඔන්න මට පුළුවන් මෙන්න මේ සර්කිට් එක පාවිච්චි කරලා සිම්පල් සර්කිට් ඇනලිසිස් එකක් කරගන්න. එතන මට පේනවා මට පුළුවන් මේ තියෙන වෝල්ටේජ් සෝස් එක සහ මේ තියෙන සියලුම ඉම්පිඩන්ස් පාවිච්චි කරලා මේක හරහා යන per unit current එක හොයාගන්න. හරිද? එතකොට ඔයා හිතන්න මම මේ per unit current එක පාවිච්චි කරලා එයාගේ වර්ගය වැඩි කරොත් එහෙම මෙන්න මේක load එකේ තියෙන real component එක නැත්නම් අපේ resistive part එකෙන් මට හම්බෙනව නේද per unit real power එක. හරිද? අන්න මම කරන්න යන්නේ ඔන්න ඕක තමයි මම කරන්න අපේ ඇත්තම real power එක තෝරගන්න හොයාගන්න. හරිද? දැන් ඔන්න බලන්න මම මොකද කරේ කියලා. මම මෙතනදී මෙන්න මේ කරන්ට් එක පාවිච්චි කරපු ක්‍රමවේදය ගන්න ඒක ඔයාලට පැහැදිලිනේ. අපි කරන්නේ මොකද්ද? අපි අපේ per unit voltage divide කරනවා අපේ total per unit impedance එකෙන්. එහෙනම් අපේ මොකද්ද per unit voltage කියන්නේ 1යි. අපිට පුළුවන් එතකොට මෙන්න මේ දෙන්නගේ එකතුව ගන්න අපේ සම්පූර්ණ total impedance එක විදිහට. ඒතර ඔයාලට හම්බ වෙනවා මෙන්න මේ කියන value එක සහිත per unit ධාරාවක්. ඒතර මෙතන PU කියන unit එක ගන්න පොඩ්ඩක් සමාව වෙන්න එක මම දාලා නැහැ. ඒතර ඔයාලට පැහැදිලි අපි කොහොමද per unit current එක ගත්තේ කියලා. දැන් මට පුළුවන් මෙන්න මේ කියන per unit current එක වැඩි කරගන්න අපේ තියෙන load එකේ per unit එකේ තියෙන resistive part එකේ. දැන් ඔයාලට පේනවා මම මෙතනදී එයාව කඩාගෙන තියෙනවා මගේ ලේසියරනේ. ඒ කියන්නේ මම මොකද්ද මේ per unit load එක හොයනකොට මම මෙන්න මේ අපේ මොකද්ද කියන PSI format එක නේද? අපි එන්නේ මේ format එක කඩාගත්තම අපි දන්න අපේ අර IJ කියන sorry අර real part එක plus imaginary part එක කියන format එකට. එතකොට පේනවා මේ තියෙන මගේ resistive part එක මේ තියෙන මගේ reactance part එක. එතකොට මට පුළුවන් ලේසියෙන් මෙන්න මේ කියන මම හොයාගත්ත මේ කියන per unit current එකේ වර්ගය වතාවක් මෙන්න මේ resistive part එක පාවිච්චි කරලා I වර්ග R කියන සමීකරණය පාවිච්චි කරලා මට පුළුවන් හොයාගන්න per unit real power එක. මොකක්ද මම කරේ මේ per unit current එකේ වර්ග වැඩි කරා per unit resistance එකෙන්. එතකොට මට හම්බ වෙනවා මේ තමයි මගේ current එකේ තියෙන විශාලත්වය. ඒක මම වර්ග කරනවා වැඩි කරනවා මගේ load එකේ තියෙන real part එක නැත්නම් resistive part එක. එහෙනම් මට උන්න හම්බුණා මගේ per unit real power එක. හරි. දැන් මම ඔයාලට කිව්වා අපිට ලේසියෙන් පුළුවන් කවද actual value හොයාගන්න අපේ තියෙන per unit value වැඩි කරනවා base value එකකින්. එහෙනම් බලන්න දැන් මම හොයාගත්තනේ per unit value එක. ඔන්න මම හොයාගන්න තියෙනවා මෙන්න මේ කියන per unit value එක. හරි. දැන් ඔයාලට ප්‍රශ්නයක් එයි මම හරිනම් කරන්න ඕනේ මොකද්ද per කියන්නේ sorry මම හරිනම් කරන්න ඕනේ මම හොයන්නේ මොකද්ද real power එකේ sorry real power එකේ per unit value එක නම් මම කරන්න ඕනේ මොකද්ද actual real power එක divide කරන්න ඕන base real power එකෙන්. හැබැයි ඔයාලට තේරෙන්නේ නැති මම දැන් දාලා තියෙන්නේ base apparent power එකක්. හරිද? base apparent power එකක්. base real power එක නෙවෙයි. හරිද? ඒක අපි කරන්නේ අපි හැමතිස්සෙම මේ per unit systems වලදී power එක අපි මේ define කරන්නේ apparent power එක පාවිච්චි කරලා. ඒ නිසා හැමතිස්සෙම අපි කරන්න ඕනේ මේ power එකට අපි ගාව ගන්න ඕනේ apparent power එක. එහෙනම් ඔන්න මම මගේ per unit value එක හොයාගෙන තියෙනවා. දැන් මම කරන්නේ මොකද්ද? අදාළ region එකේ තියෙන base apparent power එකෙන් එයා වැඩි කරනවා මගේ actual power එක ගන්න. දැන් බලන්න අපේ load එක තියෙන මොන section එකේද? load එක තියෙන අපේ section 3 නේ. එහෙනම් section 3 එකේ base apparent power එක මොකද්ද? 10 kVA. එහෙනම් ඔන්න ඔයාට පුළුවන් අපි හොයාගත්ත per unit real power එක වැඩි කරනවා අපේ අදාළ section එකේ තියෙන base apparent power එකෙන්. එතන ඔයාට හම්බ වෙනවා actual real power එක. හරිනේ? අපි මුකුත් අමාරු දෙයක් කරේ නැහැ. මොකද අපි කරේ අපි හොයාගත්ත මුලින්ම per unit real power එක. අපි එයාව ඊට පස්සේ වැඩි කරනවා මොකෙන්ද? අදාළ section එකේ තියෙන base apparent power එකෙන්. හරිද? ඒතර ඔයාට මෙන්න මේ සමීකරණ කියලා කියන්න අපේ මේ මුලින් ගත්ත මෙන්න මේ සමීකරණය තමයි. ඒක මම මේ actual එක උත්තර කරලා තියෙන්නේ. මේක කිසි වෙනසක් නැහැ. හරිනේ? ඒතර අපි දැන් බලමු දැන් මේක මගේ හරි method එකනේ. මොකද මගේ වැරදි method එක. දැන් සමහර අයට ප්‍රශ්නයක් එනවා මෙන්න මේ කතාව තේරෙනවා. හැබැයි සමහරට ප්‍රශ්නයක් එනවා අපිට දැන් මේ කරන්ට් එකෙත් එනවනේ මේ ඉමේජිනරි පාර්ට් එකක් සහ රියල් පාර්ට් එකක්. සමහර අය හිතනවා අපේ රියල් පවර් එකට අවශ්‍ය කරන්නේ කරන්ට් එකේ රියල් පාර්ට් එක කියලා. හරිද?
මෙන්න මේ කන්සෙප්ට් එක සම්පූර්ණයෙන් වැරදි. ඒ කියන්නේ ඔයා පාවිච්චි කරන්න ඕනේ මෙයාගේ තියෙන රියල් පාර්ට් එක නෙවෙයි සම්පූර්ණ විශාලත්වය. අන්න ඒක නිසායි මෙන්න මෙතනට මේ කියන රියල් පාර්ට් එක දැම්මොත් අපේ උත්තරේ වරදින්නේ. මොකද්ද? ඒකට හේතුව තමයි අපේ පවර් සිස්ටම්ස් වලදී ඒ ධාරාවේ රියල් පාර්ට් එක මත තීරණය වෙන්නේ නැහැ. එයා කන්සියුම් කරන රියල් පවර් එක. ඒක තීරණය සම්පූර්ණ ධාරාව මත. ඒ නිසා ඒ රියල් පවර් එක විතරක් ඔයා ගත්තා කියලා අපේ ගාන හරි වෙන්නේ නැහැ. ඊගවට වල පුළුවන් අපි සාමාන්‍යයෙන් හරි කියලා හිතන මෙතඩ් එක. ඇත්තටම මේක හරි. හැබැයි අපි මේ ඉන්න per unit calculations වලදී සමහර වෙලාවට පොඩි වෙනස් වීමක් වෙන්න පුළුවන්. මම මේ දැන් කියන ක්‍රමේ පාවිච්චි කරන්න ගියොත්. ඒ තමයි අපි කරන්නේ මොකද්ද? මම වාට කරන අපි දැන් මුලින්ම මෙතන per unit ධාරාව හොයාගන්නවා. මම per unit ධාරාව දන්නවා නම් මට පුළුවන් නේද? එයාගේ base voltage base current එක පාවිච්චි කරලා actual current එක හොයාගන්න. මම ඇක්චුවල් කරන්ට් හොයාගත්තොත් මම දන්නවනේ මෙතන තියෙන කරන්ට් එක මොකක්ද කියලා. මට එහෙනම් පුළුවන් නේද ඇක්චුවල් කරන්ට් එකේ වර්ගය වතාවක් අපේ ලෝඩ් එකේ තියෙන රියල් පාර්ට් එක පාවිච්චි කරලා හොයාගන්න රියල් පවර් එක. මම මේ කරලා තියෙන ඉන්න එක. මොකද්ද මම කරන්නේ? මම මුලින්ම හොයාගත්ත අපේ per unit කරන්ට් එක. මම එයාගෙන් හොයාගන්නවා කවද අපේ තියෙන ඇක්චුවල් කරන්ට් එක. හැබැයි හොඳට බලන්න මම හොයන්නේ ලෝඩ් එක ළඟ තියෙන ඇක්චුවල් කරන්ට් එක. එහෙනම් අපේ ලෝඩ් එකේ තියෙන සෙක්ෂන් 3 එකේනේ. එහෙනම් මම ගන්න ඕනේ සෙක්ෂන් 3 එකේ තියෙන බේස් කරන්ට් එක. එහෙනම් ඔන්න මම අරගෙන තියෙන්නේ මොකද්ද? සෙක්ෂන් 3 එකේ තියෙන බේස් කරන්ට් එක. එහෙනම් මම අදාළ ලෝඩ් එකේ තියෙන ලෝඩ් එක හරහා එන per unit කරන්ට් එක හෙව්වා. එයා වැඩි කරා ලෝඩ් එක තියෙන සෙක්ෂන් එකේ බේස් වැලියු එකෙන්. එහෙනම් මට ඔන්න හම්බෙනවා එයා හරහා යන රියල් කරන්ට් එක. එහෙනම් ඔන්න මම මේ අපේ සර්කිට් එකේ මෙන්න මේ සෙට් එකම දැන් ඇනලයිස් කරලා ඉවරයි. මම දැන් මෙතනින් යන කරන්ට් එක දන්නවා. එහෙනම් මට පුළුවන් ඒ කරන්ට් එකේ වර්ගය වතාවක් එයාගේ ලෝඩ් එකේ තියෙන රියල් පාර්ට් එක පාවිච්චි කරලා ඇත්ත රියල් පවර් එක හොයාගන්න. ඊතර මේ ක්‍රමෙත් අපිට වැරදි කියන්න බෑ. මේක හරි. හැබැයි ගොඩක් දුරට හොඳයි ඔය අර මම කලින් කිව්ව මෙන්න මේ මෙතඩ් එකෙන් යනවා. මොකද මේ කියන per unit system එක ඩිරයිව් කරලා තියෙන්නේ ඔය අපි අර කලින් පාවිච්චි කරපු සිද්ධාන්තය මත. ඒ නිසා මෙන්න මේ ක්‍රමේ වැරදි කියන්න බෑ. හැබැයි සමහර ගණන් වලදී උත්තරවල යම්කිසි වෙනසක් වීමක් ඉඩ තියෙනවා. ඔයා මේ ක්‍රමේ පාවිච්චි කරලා. ඒ නිසා ගොඩක් හොඳයි. පවර් සම්බන්ධ කොටස් වලදී අපි මුලින්ම per unit පවර් එක හොයාගෙන ඒකෙන් base apparent පවර් එක පාවිච්චි කරලා real පවර් එක හොයාගත්තොත් ඒ නිසා මම හිතනවා ඔයාලට දැන් ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. හරි. අපි දැන් තව එක්සැම්පල් එකකට අපිට තියෙනවා මොකද්ද? draw per unit equivalent circuit for the 8000 to 240 volt 60 Hz 20 kVA transformer with primary referred values of RC equal to 159 kilo ohms, XM equal to 38.4 kilo ohms and R equivalent equal to 38.4 ohms and X equal to 192 ohms කියන transformer එකට තමයි අපිට දැන් ඇනලයිස් කරන්න තියෙන්නේ. හරි. මොකද්ද දැන් අපිට තියෙන එක කම්පොනන්ට් එක. එහෙනම් හිතන්න දෙයක් නැහැ. ඔයාලට දැන් අර වගේ මේකේ වෝල්ටේජ් බෙදන්න දනක් ඔයාලට පේනවද? පැහැදිලිවම නැහැනේ. අපි දන්නා කලින් කියන අපිට ට්‍රාන්ස්ෆෝමර්ස් තියෙනවා. අපිට ඒකත් එක්ක පුළුවන් පැහැදිලිවම වෙන් කරලා අඳුර ගන්න මෙන්න මේ පොයින්ට්ස් වලදී මෙයාගේ වෝල්ටේජ් ටික කැඩෙනවා. අපිට පුළුවන් එහෙනම් සෙක්ෂන් ටික බෙදා ගන්න. හැබැයි මෙතන තියෙන එක කම්පොනන්ට් එකයි අපිට පැහැදිලිවම අඳුර ගන්න පුළුවන් තැනක් නැහැ මෙතනදී වෝල්ටේජ් එක බෙදෙනවා කියලා. අපේ නිසා හිතන්න දෙයක් නැහැ. අපිට පුළුවන් ප්‍රයිමරි හරි සෙකන්ඩරි හරි ඕන එකක් පාවිච්චි කරලා ඔයාට බේස් පවර් එකක් හිතාගන්න, බේස් වෝල්ටේජ් එකක් හිතාගන්න. ඒක අනුව මේක ඩිරයිව් කරගෙන යන්න. ඒතර අපිට මේ ගාන දීලා තියෙන්නේ ප්‍රයිමරි රිෆර්ඩ් වැලියුස් වලින්නේ. අපිට මේ දෙන්නේ ප්‍රයිමරි එකට තමයි රිෆර් කරලා දෙන්නේ. එහෙනම් අපි මේ ගාන ගොඩක් හොඳයි ප්‍රයිමරි පැත්තෙන් හදන් ගියොත්. මොකද මේ වැලියුස් දෙන්නේ ප්‍රයිමරි එක පැත්තට නිසා. එහෙනම් මම ගන්නවා අපේ තියෙන ප්‍රයිමරි සයිඩ් එක දැන් මම කන්සිඩර් කරන්න. එහෙනම් අපිට මෙයා දීලා තියෙනවානේ 20 කිලෝ වෝල්ට් ඇම්පියර් කියලා මේ අපේ අපරන්ට් පවර් එක අපිට දෙන්නත් ඔච්චරයි. එහෙනම් අපිට ගන්න වෙන්නේ බේස් අපරන්ට් පවර් විදියට ඔන්න ඔය කියන 20 kVA. අපි ගන්නේ මොන වෝල්ටේජ් එකද? බේස් වෝල්ටේජ් විදියට. මම කියනවා අපි ගන්න ප්‍රයිමරි පැත්ත කියලා. එහෙනම් අපිට ගන්න එනවා 8000 තමයි මගේ බේස් වෝල්ටේජ් එක කියලා. එහෙනම් මට පුළුවන් ගන්න මගේ ප්‍රයිමරි අපරන්ට් පවර් එක හොයාගන්න සහ මගේ ප්‍රයිමරි අපල මගේ ප්‍රයිමරි පැත්තේ බේස් අපරන්ට් පවර් එක හොයාගන්න සහ මට පුළුවන් ප්‍රයිමරි පැත්තේ තියෙන බේස් වෝල්ටේජ් හොයාගන්න.
එහෙනම් මට පුළුවන් ඔන්න මගේ ප්‍රයිමරි එකේ තියෙන බේස් ඇපරන්ට් පවර් එක සහ බේස් වෝල්ටේජ් එක පාවිච්චි කරලා ඉම්පිඩන්ස් එකේ බේස් වැලියු එක හොයාගන්න. ඒතර ඔයා පොඩ්ඩක් බලන්න අපිට මේකෙදි කියලා නැහැ කිසිම කරන්ට් එකක් ගැන හොයන්න කියලා නේ. නැත්නම් අපිට කිසිම පවර් එකක් ගන්නන්න කියලා නැහැ. එහෙනම් මම මේකෙදි ආයේ බොරුවට නිකන් අයුගේ බේස් එකක් හොයන්න ඕනේ නැහැ. අපිට මෙයා කියන නිකන් සරලවම අපිට per unit circuit එක අපිට අඳින්න කියලා කියන්නේ. එහෙනම් මට ආයේ කරන්ට් හොයන්න දෙයක් නැහැ. මට හැබැයි ඕන වෙනවා බේස් ඉම්පිඩන්ස් එක. මොකද මට per unit එකක per unit resistance එකක් හොයන්න මට ඕන ඒකේ තියෙන බේස් ඉම්පිඩන්ස් එකක් නේ. එහෙනම් මට අනිවාර්යයෙන්ම හොයාගන්න ඕන ඉම්පිඩන්ස් එක. එහෙනම් මම ඔන්න ZB සහ VB පවර්ස් කියලා හොයාගත්ත මගේ Z බේස්. එහෙනම් ඔයාලට පුළුවන් ඒක ආදේශ කරපුවම අපිට මෙන්න මේ වගේ උත්තරයක් ගන්න එයාගේ තියෙන Z බේස් එක කියලා. දැන් අපිට තියෙන මොකද්ද? මෙන්න මේ තියෙන ඔක්කොම තියෙන අපේ එකම region එකේ එතන එකම section එකේ එහෙනම් ඔයාලට පුළුවන්. මෙන්න මේ තියෙන හැමෝම අපේ අදාළ බේස් ඉම්පිඩන්ස් එකෙන් ඩිවයිඩ් කරලා එයාට අදාළ per unit ඉම්පිඩන්ස් එක හොයාගන්න. එහෙනම් මේ කරලා තියෙන්නේ එන්න ඒ දේවල් ටික. ඒතර මම ඔයාලට නෝට් එක දාන්නම් චුට්ටක් බලන්න. මොකද ඔයාත් මේක බැලුවොත් තමයි ඔයාලට මේක තේරෙන්නේ. ඒ නිසා හොඳම දේ තමයි මේක බලන ගමන් වීඩියෝ එක පෝස් කරගෙන ડોකියුමන්ට් එක බල මේක තනියම හදන ගමන් මේක බලන්න. ඒතර ඔයාලට හොඳට තේරෙයි අපි මේ මොකද්ද මේ කරන්නේ කියලා. හරිද? ඕන්න බලන්නකො මේ 38.192 කියලා කියන්නේ මොකද්ද? අපේ මෙන්න මේ තියෙන ඉම්පිඩන්ස් එකනේ. මම ඒවා ඩිවයිඩ් කරන අපේ බේස් ඉම්පිඩන්ස් එකෙන්. වැඩේ හරි. ඒතර මේකවද මගේ RC. එහෙනම් මම ඒවා ඩිවයිඩ් කරන අපේ බේස් ඉම්පිඩන්ස් එකෙන්. ඔන්න වැඩේ හරි. මේකවද මේ අපේ තියෙන ඉන්ඩක්ටර්ස් එකනේ. ඔන්න එයත් හරි. එතකොට මම ඒවා ඩිවයිඩ් කරන අපේ බේස් ඉම්පිඩන්ස් එකෙන් ඔන්න එහෙනම් එයත් ගොඩ. එහෙනම් අපිට පුළුවන් අපිට අවශ්‍ය කරන හැම per unit value එකක්ම ගන්න. එතන මම ඔන්න හිතනවාට ඔය එක්සැම්පල් එකත් ඔන්න තේරුණා කියලා. හරි. ඔන්න අපි දැන් එනවා අපි කලින් කතා කරපු කොටසට වඩා පොඩ්ඩක් වෙනස් කොටසකට. ඔයාලට මතකද මම එක සමීකරණයක් තියලා ආවනේ. මම මෙන්න මේ අපේ සමීකරණ ලිස්ට් එකේ මම පොඩ්ඩක් මෙන්න මේවා තියලා ආවනේ. අපිට දැන් අවශ්‍ය වෙනවා මෙන්න මේ සමීකරණය පාවිච්චි කරන්න. ඒතර සරලවම කිව්වොත් එහෙම ඔයාට මේ අපි මේ හොයන්න යන්නේ මොකක්ද? අපිට මේ ඔයාලට මතකද මේ per unit එක ඩිසයිඩ් කරන්නේ මොකද බේස් වෝල්ටේජ් එකකරනේ. නැත්නම් මොකද බේස් වැලියු එකකරනේ. ඒක බේස් වෝල්ටේජ් එකකට පුළුවන් බේස් කරන්ට් එකක් වෙන්න පුළුවන් ඕන එකක්. කියලා අපි සරලවම මොකක් හරි පැරාමීටර් එක per unit වැලියු එක ඩිසයිඩ් කරන්නේ මොකක් හරි බේස් වැලියු එකත් එක්ක. හැබැයි ඔයා හිතන්න අපි ගන්න බේස් වැලියු එක වෙනස් වුණා කියලා. එතකොට අපිට අපි ගන්න per unit වැලියු එක වෙනස් වෙනවා නේද? අපි එහෙනම් මෙන්න මේ සමීකරණය පාවිච්චි කරන්නේ අන්න ඒ වගේ අවස්ථාවලදී. ඒතකොට මේ Z per unit new කියන්නේ මොකද්ද? අපි මේ දැන් හොයන්න යන නැත්නම් අපි මේ කරන වෙනස්කම් එක්ක අපි අලුතෙන් ඇඩ් වෙන නැත්නම් අලුතෙන් හැදෙන per unit value එක. මේ Z per unit old කියන්නේ මොකද්ද? ඒගොල්ලෝ ගත්ත base values එක්ක කලින් තිබුණු per unit value එක. හරිද? ඒතර S new කියන්නේ මොකද්ද? අපි දැන් කන්සිඩර් කරන අලුත් base apparent power එක. S old කියන්නේ කවුද? ඒගොල්ලෝ මෙන්න මේ old PU හොයන්න කන්සිඩර් කරපු old apparent power එක. ඒ වගේම මේ V old කියන්නේ කවුද? ඒගොල්ලේ පරණ PU හොයන්න පාවිච්චි කරපු පරණ base voltage එක. V new කියන්නේ කවුද? අපි දැන් හොයන්න යන අලුත් PU value එක හොයන්න යන අලුත් base voltage එක. එහෙනම් ඔයාලට පැහැදිලි මේ ZPU new කියන්නේ කවුද? ZPU old කියන්නේ කවුද? S new, S old, V old, V new ඔන්න දැන් ඔයාලට පැහැදිලි. හරි. එහෙනම් අපි දැන් මෙන්න මේ සමීකරණේ එක්ක බලමු අපි කොහොමද මේගේ ඇප්ලිකේෂන් ටික යෙදෙන්න කියලා. හරි. අන්න අපිට ගානක් තියෙනවා මෙන්න මෙහෙම ගානක්. මොකක්ද අපිට මෙයා දෙන්නේ? Single line diagram of a single phase power system is shown below. Using the base values of 3 kilowatt ampere and 230 volt and in section 1 draw the per unit circuit diagram and determine the per unit impedances and per unit source voltage, load current in per unit and in amperes. හරි. හිතන්න දෙයක් නැහැ, බය වෙන්න දෙයක් නැහැ. මොකද්ද? මුලින් බලලා මොකද්ද අපේ සිස්ටම් එක. ඔන්න ඔයාලට පැහැදිලිලා පේනවා මොකද්ද? වෝල්ටේජ් ටික කැඩෙන පොයින්ට්ස් කිහිපයක්. මොකද කරන්නේ? එයත් එක්ක අපි උන්න කඩා ගන්නවා සෙක්ෂන් ටික. එහෙනම් සෙක්ෂන් 1, සෙක්ෂන් 2, සෙක්ෂන් 3 කියලා උන්න අපිට සෙක්ෂන් 3ක් හම්බ වෙනවා. මොකද ඊගොල්ලෝ ස්ටෙප් එක අපි මේ හැම සෙක්ෂන් එකකටම common base power එකක් දාගන්න. නැත්නම් common base apparent power එකක් දාගන්න ඕන. මේ අපිට කියනවා මේ section 1 එකේ base value එක කියලා ගන්නලු 3 kVA and 230 volts. එහෙනම් මේ අපිට කියනවා නම්
මෙන්න මේ 3kVA සෙක්ෂන් 1ට ගන්න කියලා. මං කලින් කිව්වා මොකද්ද? අපේ සිස්ටම් එකේ හැම සෙක්ෂන් එකකටම තියෙන්න පුළුවන් වෙන්නේ එකම බේස් අපරන්ට් පවර් එකක් විතරයි. එහෙනම් ඔයා ගත්තොත් එහෙම මේ 3kVA සෙක්ෂන් 1 එකේ බේස් අපරන්ට් පවර් එක කියලා. ඔයාලට සිද්ධ වෙනවා નિરાයාසයෙන්ම සෙක්ෂන් 2 and සෙක්ෂන් 3ටත් ඔය කියන බේස් අපරන්ට් පවර් එකම පාවිච්චි කරන්න. එහෙනම් ඔන්න අපේ SB1, SB2, SB3 කතාව හරි. අපිට මේ ඊවර කියන මොකද්ද? සෙක්ෂන් 1 එකේ වෝල්ටේජ් විතර ගන්නකොට 230 volts. එහෙනම් මම ගන්නවා. අවුලක් නැහැ. හරි. එහෙනම් මම ඔයාලට කිව්වා අපි මොකක් හරි සෙක්ෂන් එක වෝල්ටේජ් එකක් ගන්නවා නම් නැත්තම් හොයාගත්තොත් අපිට සිද්ධ වෙනවා අන්න එයා පාවිච්චි කරලා අපේ සෙක්ෂන්ස් වල තියෙන වෝල්ටේජස් ටික හොයාගන්න නැත්තම් බේස් වෝල්ටේජ් ටික හොයාගන්න. හරි. දැන් ඔන්න බලන්න. අපිට මෙයා දීලා තියෙනවා මෙයාගේ ට්‍රාන්ස්ෆෝමර් එකේ තියෙන රේෂියෝ එක මොකද්ද? 230 to 433. එහෙනම් ඔන්න බලන්න අපි මෙයාට දෙන්න 230ම තමයි. එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙයාට අනිත් පැත්තෙන් 433 අපිට හම්බ වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඔන්න සෙක්ෂන් 1 එකේ SB හරි VB හරි. සෙක්ෂන් 2 එකේ SB හරි VB හරි. සෙක්ෂන් 3 එකේ SB හරි. හැබැයි VB පොඩි කොස්සක් තියෙනවා. මොකද්ද? දැන් සෙක්ෂන් 3 and 2 කැඩෙන්නේ මේ T2 ගෙන් ට්‍රාන්ස්ෆෝර්ම් එකෙන්නේ. එයාගේ තියෙන්නේ මොකද්ද? අපි දුන්නොත් 440ක් එයා 120ක් දෙනවා. අපි හැබැයි දෙන්න කීයක්ද? අපි දෙන්න 433ක්. එහෙනම් මට සිද්ධ වෙනවා ඇත්තටම එන ගාන හොයාගන්න. එහෙනම් 440 කරන 120ක් හම්බෙන්නේ. එකක් දුන්නොත් හම්බෙනා මොකද්ද? 120 දෙම 440ක්. එහෙනම් මම දුන්නොත් 433ක් මට හම්බෙනවා 118.09 වෝල්ට් කියන වෝල්ටේජ් එක. මෙයා ඇවිල්ලා අපි නිකන් අච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද කියන කතාව. පහවසට ගණන් තියෙන. හරිනේ. එහෙනම් මොකද්ද? සෙක්ෂන් 1, සෙක්ෂන් 2, සෙක්ෂන් 3 තුනේම SBත් හරි VBත් හරි. දැන් බලන්න අපිට මොකද්ද මේ අහන්න කියලා. අපිට මේ අහනවා මොකද්ද? The per unit impedances and per unit source voltage. හරි. දැන් අපිට මෙයා කොහෙදවත් පවර් අහන්න නැහනේ. එහෙනම් මට දැනටම දැන් මට තාම මෙයාගේ බේස් කරන්ට් එකක් ඕනේ නැහැ. එහෙනම් මෙයා දැම්ම හොයන්න යන්නේ නැහැ. අපි බලමු ඕන වුණත් මොකද්ද වෙන්නේ කියලා. හරි. දැන් මගෙන් අහන්න මෙයා ඉම්පිඩන්ස් ටික per unit. එහෙනම් මම දන්නවා මොකද්ද? per unit ඉම්පිඩන්ස් එක වන්න මම මුලින්ම දැනගන්න බේස් ඉම්පිඩන්ස් එක. එහෙනම් අපි හොයාගන්නවා සෙක්ෂන් 2 එකේ සහ සෙක්ෂන් 3 එකේ බේස් ඉම්පිඩන්ස් ටික මොකද්ද අපේ මෙන්න මේ VB²/SB2 කියන සමීකරණය පාවිච්චි කරලා. ඊතර මේ ගණන කිරීමේ පොඩ්ඩක් වා තනියම කරන්න. මම මේක මේ ලියපු එක පැහැදිලි කරන්නේ අපේ ටයිම් එක අඩුවෙන් මේක කරන්න ඕන නිසා. හරිද? ඒතකොට ඔයාලට පැහැදිලි අපි ඇයි මේ සෙක්ෂන් 1 ගේ ඉම්පිඩන්ස් එක කියුවේ නැත්තේ? ඇයි? අපිට මෙහා කිසිම මේ රෙසිස්ටන්ස් එකක් දීලා නැහැනේ. අපිට ඉන්නේ මෙන්න මෙයාගේ X ලයින් එකක් තියෙනවා සහ අපිට මේ වෝල්ටේජ් එක දෙනවා. එහෙනම් ඒගොල්ලන් අපිට ඉම්පිඩන්ස් එකක් තියෙනවා. මම ඒකයි සෙක්ෂන් 1 ගේ නැතුව සෙක්ෂන් 2 සහ සෙක්ෂන් 3 ගේ විතරක් SB හෙව්වේ. හරිද? හරි. දැන් ඔන්න අපි මේ කලින් කතා කරපු මේ සර්කිට් වලදී අපි මේ ට්‍රාන්ස්ෆෝමර්ස් වලට දැම්මේ නෑනේ ඉම්පිඩන්ස් එකක්. දැන් මෙයාගෙත් හරියනම් මොකක් හරි ඉම්පිඩන්ස් එකක් තියෙනවනේ මේ ට්‍රාන්ස්ෆෝමර් එකේ. මෙයාගෙත් තියෙනවනේ. මතකද මම ඔයාලට කිව්වා මේ ගානේ තිබුණා කියලා මේගොල්ලන්ගේ ඉම්පිඩන්ස් එක නිග්ලෙක්ට් කරන්න කියලා. මම ඔයාලට කිව්වා මේක පොඩ්ඩක් මේ බලන්න පස්සේ තේරෙයි කියලා. අපි දැන් බලමු ඇයි මම එහෙම කිව්වේ. දැන් ඔයා බලන්න මෙන්න මේ අපේ දැන් ගානේ. දැන් ගාන මෙයා අපිට දෙනවා මේ කියන ට්‍රාන්ස්ෆෝමර් 1 එකේ per unit value එකේ ඉම්පිඩන්ස් එකේ per unit එක දශමිකයි කියලා. T2 එකේ දශමිකයිලු. එහෙනම් ඔන්න ඔයාලට තේරෙනවද අපේ සමහර ට්‍රාන්ස්ෆෝමර්ස් තියෙනවා ඒගොල්ලන්ගේ ඉම්පිඩන්ස් එකක් තියෙනවා. හරිද? එතකොට අපිට සිද්ධ වෙනවා මේ ගානේදී එයාව දීලා තියෙන නිසා මේගොල්ලන්ගේ ඉම්පිඩන්ස් එක අපිට අපේ සර්කිට් එකට දාන්න වෙනවා. හරිද? හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? අපි දැන් මම ඔයාලට කිව්වනේ අපි මේ කතා කරන්නේ අපි තමයි මොකක් කරේ බේස් එක ඩිසයිඩ් කරන්නේ. හැබැයි මේගොල්ලෝ මේ දීලා තියෙන per unit value එක හොයලා තියෙන්නේ ඒගොල්ලන්ගේම බේස් වැලියු පාවිච්චි කරලානේ. ඒතර ඒගොල්ලන්ගේ බේස් වැලියු අපේ එක නෙවෙයි නම් අපේ ගාන වැරදිනවා. එහෙනම් අපිට සිද්ධ වෙනවා අපි මේ ගන්න බේස් එකට මේගොල්ලන්ව දාන්න. හරිද? අපි දැන් කරන්න යන්නේ මොකද්ද? අර මම අතහැරලා දාලා ආව සමීකරණය පාවිච්චි කරලා අපි දැන් කරන්නේ අපේ බේස් වැලියුස් වලට ඒගොල්ලන්ගේ බේස් වැලියු වලින් හදපු per unit value එක
පොඩ්ඩක් කන්වර්ට් කරගන්න යන්නේ. හරි අපි දැන් බලමු මොකද කරන්න ඕනේ කියලා. මොකද්ද අපේ සමීකරණේ? මෙන්න ZPU new සමාන ZPU old වතාවක් S new over S old වැඩි කිරීම V old over V new ගේ සම්පූර්ණකයේ වර්ගය. හරි. අපි මම හිතන්නම් මම දැන් ගන්න ට්‍රාන්ස්ෆෝමර් 1 එක. මම ගන්න මෙන්න මේ. හරි. දැන් මේ කවුද මේ? කවුද මේ? මේ ඒගොල්ලෝ දීලා තියෙන පරණ per unit value එක නේ. එහෙනම් මොකද්ද? මෙතනදී මේ එන ZPU all කියන්නේ කවුද? 0.1. අයි ඒක වන්නේ ඒගොල්ලෝ අපි නෙවෙයි. දැන් S new කියන්නේ කවුද? අපි මේ ගාන කතා කරන අපේ base power එක. මොකක්ද එයා? 3 kVA. එහෙනම් මම ඔන්න එයාට දානවා 3 කියලා. S old කියන්නේ කවුද? ඒගොල්ලෝ මේ 0.1 හදපු ඒගොල්ලන්ගේ base power එක. මොකක්ද එයා? අයා 3 kVA. එහෙනම් මම ඔන්න එතනට දානවා ආයෙ 3. දැන් මොකද V old කියන්නේ? ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ base එක base ඒගොල්ලන්ගේ PU හෙව්ව base voltage එක. එයා මොකද්ද? 230 නේ. අපේ කවුද? අපේ 230. එහෙනම් ඔන්න මම නිකන් ආදේශ කරා. වෙනසක් වෙන්නේ නැහැ නේ. මේ දෙක කැපෙනවා මේක කැපෙනවා. එහෙනම් 0.1ම තමයි. හරි. මම යනවා මගේ ට්‍රාන්ස්ෆෝමර් 2 එකට. හරි. මේ කවුද මේ? මේ ඇවිල්ලා ඒගොල්ලෝ හොයපු පරණ per unit value එක. එහෙනම් මොකද්ද? ZPU old තමයි මේ 0.1 කියලා කියන්නේ. S new කියන්නේ කවුද? අපි මේ දැන් ගණන් හදන දැන් අපරණ power එක. එහෙනම් එයා 3යි. Z old කියන්නේ ඒගොල්ලෝ හදුව අපරණ power එක. එයා කවුද? 2 kVA. එහෙනම් මම ඉතින් දානවා 2. V old ඒගොල්ලන්ගේ base voltage එක. එයා මොකද්ද? එයා ඇවිල්ලා 440යි නේ. අපි ගන්න මේ primary පැත්තනේ. මේක අත්තම අපි primary ගත්තා secondary ගත්තා කිසි වෙනසක් නැහැ. ඒ නිසා ඔයාට ඕනනම් primary පැත්ත ගන්න නැත්නම් ඔයාලා secondary පැත්ත ගන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. මම මෙතන ගන්න තියෙන්නේ primary පැත්ත. හරිද? කිසි වෙනසක් වෙන්නේ නැහැ. ඕනනම් බලන්න හදලා. ඒතර අපි මොකද්ද? ඒතර ඒගොල්ලෝ අරන් තියෙන්නේ පරණ 440. හැබැයි දැන් අපිට කීයද තියෙන්නේ? අපිට තියෙන්නේ 433නේ. එහෙනම් අපේ V new කියන්නේ මෙන්න මෙයා. V old කියන්නේ මෙන්න මෙයා. එහෙනම් මම ඔන්න ඒ දෙන්නම ආදේශ කරා. මට හමුන එතකොට අපේ අලුත් per unit impedance එක. එහෙනම් මම හොයාගෙන තියෙනවා මගේ ජෙනරේටර් එකේ per unit value එකයි. මෙයාගේ actual එක 230යි. මගේ මොකද්ද? base එක 230යි. එහෙනම් per unit එක වෙන්නේ 1යි. මේ කවුද මේ? මේ මගේ T1 ගේ නැත්නම් T1 කියන ට්‍රාන්ස්ෆෝමර් එකේ තියෙන impedance එක 0.1යි. මේ කවුද මගේ? load එකේ per unit value එක. load එක කොච්චර? load එක අපි ගත්තා එක්ස්ට්‍රා කියන්නේ 3 ohm. එහෙනම් 3 ohm ඩිවයිඩ් කරනවා අදාළ section එකේ base impedance එකෙන්. section එක මොකද්ද? section 2. එහෙනම් base value එක කියන්නේ මෙන්න මේක. එහෙනම් ඔන්න මම ඒවා ඩිවයිඩ් කරපුවා මට හම්බ වෙනවා එයාගේ base per unit impedance එක. දැන් මේ කවුද මේ? transformer 2 ගේ තියෙන impedance එක. මේ කවුද මගේ? මගේ load එකේ තියෙන per unit value එක. මොකද්ද? මගේ load එක වෙලා මෙන්න මේක. මම එයා ඩිවයිඩ් කරනවා අදාළ section එකේ base impedance එකේ. මොකද section එක section 3. එහෙනම් මෙන්න මම ඩිවයිඩ් කරා අදාළ section එකේ තියෙන base impedance එක. එහෙනම් මට හම්බ වෙනවා එයාගේ per unit load එකේ තියෙන impedance එක. එහෙනම් මම කරලා තියෙන්නේ මොකද්ද? අපි මේ ගත්තු ZB ලා ඇසුරෙන් මම ඔන්න මේගොල්ලන්ගේ impedance ටික දාගෙන තියෙනවා per unit system එකකට. දැන් ඔයාලට හිතෙන්න ඇති ඔන්න මම හොයාගත්තනේ මෙන්න මේ කියන මේ කවුද අපේ transformers වල impedance ටික. මම ඇයි මේ හැමෝටම එකක් දැම්මේ? ඔයා දන්නවා අපි මේ කතා කරන transformers ඇවිල්ලා coil තියෙන කට්ටිය නැත්නම් magnetic field එක ගණතුණු කරන කට්ටිය. එහෙනම් හැදෙන්නේ මොකද්ද? inductance එක. අපි ඒ නිසායි හැමතිස්සෙම transformers වලදී අපි ගන්න impedance එකට I කියන imaginary part එක add කරන්නේ. මොකද එයාගේ තියෙන ඔය reactance එක පේනන් දොන නිසා. එහෙනම් ඔයාලට පැහැදිලිද කරන්න මොකද්ද? අපි කරන්නේ section ටික කඩා ගන්නවා voltage ටික කැඩෙන තැන් වලින්. ඊට පස්සේ අපි ඒක අනුව decide කරනවා common base power common base apparent power එක. ඊට පස්සේ අපි කව ගන්නවා මොකක් කර section එකේ voltage එක. අපි එයත් එක්ක හදා ගන්නවා අපේ හැම section එකේම voltage එක. ඊට පස්සේ අපි අවශ්‍ය නම් අපිට අවශ්‍ය කරන section වල හොයා ගන්නවා base impedance එක. අපි ඒකත් එක්ක අපිට දීලා තියෙන transformers වල තියෙනවා නම් මේ per unit impedance එක අපි ආව conversion එක කරගන්නවා. අපි ඊට පස්සේ කරන්නේ මොකද්ද? ඒගොල්ලෝ පාවිච්චි කරලා අපේ per unit circuit එක ඇඳ ගන්න එක. හරිනේ. වැඩේ clear. මම හිතනවා වැඩේ clear වෙන්නද කියලා. හරි. හරි. අපින් දැන් අහන load current in per unit and in amperes. හරි. මොකද්ද කතාව?
ලෝඩ් කරන්ට් එක අපෙන් අහන්නේ. අපි දැන් හදාගත්ත මොකද මේ per unit diagram එකනේ. එහෙනම් මට බලන්න ලේසියෙන් මොකද්ද? per unit කරන්ට් එක හොයන්න. කොහොමද? මගේ voltage එක divide කරනවා මගේ තියෙන සියලුම impedances වලින්. එහෙනම් මොකද මගේ per unit voltage එක කියන්නේ 1යි divide කරා මගේ සියලුම මේ හැමෝගෙම. එහෙනම් ඔන්න අපිට පුළුවන් per unit කරන්ට් එක හොයාගන්න. හරිද? දැන් මට පුළුවන් ඊගාවට මේගොල්ලන්ගෙන් හොයාගන්න. දැන් මගෙන් අහන්නේ ලෝඩ් කරන්ට් එකනේ. ලෝඩ් කරන්ට් තමයි අහන්නේ. දැන් ලෝඩ් එක කොහෙද තියෙන්නේ? මෙන්න මෙතන. එහෙනම් section 3. දැන් මම per unit load කරන්ට් එක දන්නවා නම් මට actual කරන්ට් එක වන්න කවද ඕනේ? අදාළ section එකේ base කරන්ට් එක. එහෙනම් මං ඉන්නේ section 3 එකේ. මට අවශ්‍ය කරනවා base කරන්ට් එක. එහෙනම් මම SB සහ VB පාවිච්චි කරලා IB සමානයි VB squared over SB කියන සමීකරණෙත් එක්ක හොයාගන්නවා section 3 එකේ තියෙන base කරන්ට් එක. හරිද? එහෙනම් ඔන්න මම අදාළ section එකේ base කරන්ට් එක දන්නවා. per unit කරන්ට් දන්නවා. එහෙනම් මට පුළුවන් මෙයාගේ තියෙන මෙන්න section 3 එකේ තියෙන actual කරන්ට් එක හොයාගන්න. කොහොමද? per unit එක වැඩි කරනවා base value එක. එහෙනම් ඔන්න අපිට පුළුවන් load එකේ තියෙන load එක කියන්නේ actual කරන්ට් එක හොයාගන්න. එහෙනම් ඔන්න මම per unit කරන්ට් එක කිව්වා. ඔන්න මේ ඔයාලා amperes sorry. එහෙනම් ඔන්න මම හිතනවා මේ ගානත් ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඒතර මොකක්ද මෙතන තිබෙන වෙනස? වෙනස තමයි අපිට තිබුණ transformer වලදී අපිට impedance එක. හැබැයි ඒගොල්ලෝ දෙන ඒගොල්ලන්ගේ base value එක්ක අපි එහෙනම් ඒගොල්ලන්ව අපේ පැත්තට අපිට ඕන විදිහට අපි හදා ගන්න ඕන. එහෙනම් අපි අර සමීකරණ පාවිච්චි කරා සුපුරුදු විදිහ. අලුත් දෙයක් නැහැ. හරි. අපි ගමු දැන් තව example එකක්. මේක පොඩ්ඩක් හොඳයි සහ වෙනස් එකක්. මම මේක ඔයාලට කරන්නේ ඔයාලට වර්ධින්න පුළුවන් කියලා හිතන තව point එකක් මග අරව ගන්න. හරි. දැන් බලන්න අපිට කියනවා මොකද්ද draw the per unit impedance diagram of the system shown in figure assume base values are 100 MVA and 100 kV. ඊගොල්ලෝ අපිට දීලා තියෙනවා අන්න G1 G2 T1 T2 කියන හැමෝටම per unit values. කවුද දෙන්නේ? ඒගොල්ලන්ගේ values. ඒ කියන්නේ පරණ හදපු values තමයි යාළුවා අපිට දෙන්නේ. අපේව නෙවෙයි. ඊගොල්ලෝ දෙනවා ආයේ load එක 50 MV වලදී 0.8 power factor එකක් එක්ක lag වෙලා operate කරනු 124 kilowatt කියන voltage එකේදී. හරි. අපිට මෙයා කියනවා අදින්නලු PU system එක. මොකද මම කිව්වේ බය වෙන්න දෙයක් නැහැ. මොකද ඉස්සෙල්ලාම බලන්න system එක දිහා. බලනවා ඊට පස්සේ කොහෙන්ද voltage කැඩෙන්නේ? පැහැදිලිවම මේ transformers දෙකක් තියෙනවා. එහෙනම් අපිට transformers තියෙන තැන් වලින් ඔන්න අපේ system එක කැඩෙනවා. එහෙනම් ඔන්න මෙතනින් සහ මෙතනින් අපේ line දෙක වෙන් වෙනවා. ඒත් එක්ක මට හම්බ වෙනවා section 1, section 2, section 3 කියලා sections 3ක්. හරි. දැන් මම ගම මොකද්ද? මුලින් බලන්න voltage ටික කැඩෙනවද? කැඩෙනවා. එහෙනම් ඒ වලින් කඩා ගන්න වෙන් කරගන්න section ටික වෙන් කරගත්තා. දැන් එහෙනම් ගන්න common base apparent power එක. මේ අපිට දෙනවා මේ value එක 100 MVA කියලා. මම එහෙනම් මොකද කරන්නේ? මුලින්ම මේ තුනටම base apparent power එක 100 MVA ව දාගන්නවා. ඔන්න වැඩේ first step එක complete. හරි. දැන් මෙයා මට කියනවා 100 kilovolt ලු අපේ තියෙන base voltage එක. දැන් ඔයාට පුළුවන් ඕනනම් මෙයාව VB1 ට දාගෙන හදන්න. VB2 ට දාන්න පුළුවන්. VB3 ට දාන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම අර අපි හැම එකම හදන්නේ මුල එකේ නිසා මම ඔන්න මෙයාව VB2 ට දානවා. හරිද? දෙපැත්තම ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? හැබැයි ඔයා පොඩි දෙයක් විතර හිතන්න ඕන. දැන් මම මෙතන දාන්නම්කෝ VB2 ට 100 kilowatt කියලා. දැන් ඔයාට මේ transformers දෙකක් තියෙනවානේ. හොඳට බලන්න මේ transformers දෙකේ 12.2 to 132 තමයි T1 ගේ ratio එක. 13.8 132 තමයි T2 ගේ ratio එක. දැන් ඔයා මුලින් හොඳට හිතන්න ඕන මේගොල්ලන්ගේ මේ ratio තියෙන කොයි පැත්තද කියලා. දැන් මෙන්න මේ කොටස common නේ. හරිද? එහෙනම් ඔයාලට පැහැදිලිව තේරෙන්න ඕන මෙන්න මේ කොටසට same voltage දෙන්න ඕනනේ. එහෙනම් මේ පැත්ත 12.2 මේ පැත්ත 132 නම් ඊගාව transform එකේ මේ පැත්ත 132 වෙලා මේ පැත්ත 13.8 වෙන්න ඕන. මොකද ඒ වුණොත් තමයි දෙපැත්තෙම generate වෙලා step up වෙලා අපේ අදාළ section එකට power ලැබෙන්නේ. හරිනේ. එහෙනම් ඔන්න මම මුලින්ම අපේ apparent power එක දාගත්ත base power ටික common විදිහට එයාලා දුන්න 100 kV base voltage දාගත්තා. ඊට පස්සේ එයත් එක්ක ගැලපෙන විදිහට මගේ මෙන්න මේ section 1 and section 3 වල base voltages ටික ඔන්න හොයාගත්තා. අපේ තියෙන transformer ratio එක පාවිච්චි කරලා අපි දන්න base voltage එක ඇසුරින්.
හරිනේ. හරි. දැන් ඔන්න අපි බලමු මොකක්ද අපි අහන්න කියලා. per unit impedance diagram එකෙන් අහන්න. හරිද? එහෙනම් මොකද්ද? මට දැම්ම කරන්ට් එකක් ඕනේ නැහැ. මට ඕනේ මොකක්ද එහෙනම් බේස් ඉම්පිඩන්ස් එකක්. දැන් මේකේ ඉම්පිඩන්ස් තියෙන්නේ කොයි තැන්වලද? සෙක්ෂන් 2 එකේ පැහැදිලිවම තියෙනවනේ. ඇයි? මෙතනත් ඔන්න ඉම්පිඩන්ස් එකක් තියෙනවා. මෙතනත් ඉම්පිඩන්ස් එකක් තියෙනවා. මෙතනත් ඉම්පිඩන්ස් එකක් තියෙනවා. ලෝඩ් එකකුත් තියෙනවා. ලෝඩ් එක වෙලේ කෙලිම මෙතන දෙන්නේ නැහැ. හැබැයි අපිට මෙතන පොඩි විස්තරයක් කියනවනේ. එහෙනම් ඔන්න ලෝඩ් එකේ ඉම්පිඩන්ස් එකකුත් මෙන්න මේ සෙක්ෂන් 2 එකේ තියෙනවා. එහෙනම් ඔයාලට පැහැදිලි අනිවාර්යෙන්ම සෙක්ෂන් 2 එකේ බේස් ඉම්පිඩන්ස් එකක් අපි හොයාගන්න ඕන. මොකද අපි සූත්‍රේ VB²/SB. එහෙනම් අපි ඔන්න එයාට ඇප්ලයි කරා අපේ තියෙන අදාළ සෙක්ෂන් එකේ තියෙන වැලියුස්. එහෙනම් මම ඔන්න ගත්තා. මෙන්න මේ සෙක්ෂන් 2 එකේ බේස් ඉම්පිඩන්ස් එක. හරිනේ. එහෙනම් මම ඔන්න මගේ පළවෙනි අදිරට කම්ප්ලීට් කරන් ඉවරයි. දැන් මම හොයන්න යන්නේ මොකද්ද? දැන් ඔන්න මට දැන් මේ පැත්තට හොයාගන්න පුළුවන් නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. මම ඇක්චුවල් රෙසිස්ටන්ස් දන්නවා. මම බේස් එකක් දන්නවා. මට එන PU හොයන්න පුළුවන්. දැන් ඔන්න අපේ තියෙන ට්‍රාන්ස්ෆෝමර්ස් වලටයි ජෙනරේටර්ස් වලටයි ඔක්කොටම ඔන්න මෙයාලා ඔන්න දීලා දෙන ඉම්පිඩන්ස් ටිකක් නේ. හැබැයි ඒගොල්ලන්ගේ විදිහට. එහෙනම් මම කරන්නේ මොකද්ද මුලින්ම අපි අපේ විදිහට හදාගන්නවා. එහෙනම් මොකද අපේ සමීකරණේ? මෙන්න මේ සමීකරණය. එහෙනම් ඔන්න මම ගන්නවා මගේ ජෙනරේටර් මුලින්ම. මොකද්ද මගේ ජෙනිය? G1 මොකද්ද? 0.1 ලු පරණ per unit impedance එක. ප්‍රශ්නයක් නැහැ. ඔන්න මම ඒවා දැම්මා. හරිද? අපි කතා කරන අපේ අලුත් apparent power එක කවුද? CI නේ. හැබැයි මේවා හදලා තියෙන්නේ කීයේද? 50 නේ. එහෙනම් අපේ S old කියන්නේ මොකද්ද? 50. අපේ අලුත් voltage එක කොච්චරද මේ section එකේ? 9.24. එහෙනම් ඔන්න මම ඒවා මෙතන දැම්මා. මෙයා අරන් තියෙන කෙනා කොහෙද? 12.2 නේ. එහෙනම් ඔන්න 12.2 දැන් මම V volt. එහෙනම් මම පුළුවන් මෙයාගේ තියෙන මේ අපේ අලුත් සිස්ටම් එකේ PU value හොයාගන්න ජෙනරේටර් 1ට. එහෙනම් ඔයාලට පුළුවන් ඔන්න ඔය විදිහට ජෙනරේටර් 2, transformer 1 and transformer 2ට අවශ්‍ය කරන අලුත් PU values ටික හොයාගන්න. හරිනේ? කතාවක් නෑ. හරි. එහෙනම් අපි දැන් ඔන්න අපිට අවශ්‍ය කරන මේ ගොල්ලන්ගේ තියෙන PU ටික හොයාගෙන ඉවරයි. දැන් කවද ඕනේ? මේ ගොල්ලන් PU හොයන්නද? එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. සෙක්ෂන් 2 එකේ මෙයාලා ඉන්නේ. එහෙනම් අපි ඇක්චුවල් වැලියු එක බෙදුවා. අදාළ සෙක්ෂන් එකේ තියෙන බේස් ඉම්පිඩන්ස් එක. එහෙනම් අපිට ඉසෙට් ලයින් එක හෙව්වා 4 දන 16 ජීව. ඊට පස්සේ මෙන්න මේ දෙපැත්තෙන් තියෙන දෙන්නවත් ඔන්නවා හොයාගත්තා. හරි. දැන් ලෝඩ් එක තියෙනවානේ. දැන් මම ලෝඩ් එක ගැන මොකක්ද මේ කරන්න යන්නේ කියලා. හරි. දැන් ඔයාට මම මේ කියලා දෙන්නේ පොඩ්ඩක් වෙනස් ක්‍රමයක්. හරිද? මේ ක්‍රමයේ පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔයාට මේක නැතුව හදන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මම මේ කරන්නේ ඔයා නිකමට හරි මේ ක්‍රමේ ඔයාට හිතලා පාවිච්චි කරොත් එතනදී වෙන්න පුළුවන් අවුල මගහරවන්න. ඒ නිසා මේක ඔයා පාවිච්චි කළ යුතුයි කියලා කියන්නේ. හැබැයි තව ලේසි ක්‍රම තියෙනවා. ඔයාට හිතේ කරන් යනකොට. හැබැයි ඔයා මේක පාවිච්චි කරොත් ඔයාට ඉන්න පුළුවන් වැරදි කිහිපයක් තියෙනවා. අපි බලමු මොකද්ද වෙන්න පුළුවන් කියලා. හරි. දැන් අපිට මේ ලෝඩ් එක ගැන කියනවානේ. අපි ලෝඩ් එක කනෙක්ට් කරලා තියෙන්නේ කොතනටද? මෙන්න මේ පොයින්ට් එක. එහෙනම් එයාව මෙන්න මෙතනින් තමයි ග්‍රවුන්ඩ් එන්නේ නේ. පල්ලෙන් ග්‍රවුන්ඩ් එන්නේ. එහෙනම් අපිට පුළුවන් මේ සිස්ටම් එක ඔන්නම හදාගන්න. දැන් අපි මෙන්න මේ ලෝඩ් එකේ ඉම්පිඩන්ස් එක දන්නේ නැහැ නේ. මම එනගේ ඉම්පිඩන්ස් එක හොයාගන්න ඕන. එහෙනම් මට පුළුවන් ඒගොල්ලන්ව ඒක හොයාගන්න අපේ S සමානයි VI කියන සමීකරණය පාවිච්චි කරන්න. හරිද? දැන් ඔන්න මෙතනදී පොඩි වෙනසක් ඔයාලට කරන්න සිද්ධ වෙනවා. හරිද? මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නම් අපේ ෆස්ට් සෙම් එකේ නැත්නම් ෆස්ට් සෙම් හරි සෙකන්ඩ් මොනවද වෙන්නේ? ෆස්ට් සෙම් එකේ පවර් සම්බන්ධ කොටසදී මතකද අපිට සර් කිව්වා මේ ගන්න S කියන්නේ කම්ප්ලෙක්ස් පවර් එක නම් එයා ඊක්වල් වෙන්නේ V වතාවක් I ගේ කන්ජුගේට් එකට කියලා. හරිද? මොකද්ද මේ කන්ජුගේට් එක කියන්නේ? අපේ තියෙන අර සංකීර්ණ සංඛ්‍යාවේ මැද ලකුණ මාරු වෙලා තියෙනවා. එහෙනම් මම ඔන්න කරන්න යන්නේ මොකද්ද? මෙන්න මේක තමයි පොඩ්ඩක් මම හිතන්න යන්නේ. දැන් සුට්ටක් බලන්න. S සමානයි V I කන්ජුගේට්. එහෙනම් I සමානයි S බෙදීම V. දැන් මට පුළුවන් මෙයාගේ මේ කන්ජුගේට් අයින් ගන්න ආයි කන්ජුගේට් එකක් දාන්න. එතකොට මේක මේ කැපිලා ගිහිල්ලා මේ දෙපැත්තට දෙකක් ඇඩ් වෙනවා. එහෙනම් මම කරන්නේ මොකද්ද? Z සමානයි VI සූත්‍රයේ I ට මෙන්න මෙයාව ආදේශ කරන්න යන්නේ. එහෙනම් ඔයාට එතකොට හම්බ වෙනවා V වතාවක් V කන්ජුගේට් එක බෙදීම S ගේ කන්ජුගේට් එක කියලා. V වතාවක් V කන්ජුගේට් කියලා මොකද්ද? V ගේ මාපාංකයේ වර්ගය. ඒ කියන්නේ සරලම V වර්ගය. එහෙනම් ඔයාලට හම්බ වෙනවා
Z සමානයි v වර්ග over s conjugate කියන සමීකරණයක්. හැබැයි හිතන්න ඔයා මෙතන දාන්නේ නිකන් s කියලා. එහෙනම් එයා z conjugate වෙනවා. හරිද? ඒ කියන්නේ ඔයා මෙතන පාවිච්චි කරන්නේ complex power එකක් නම් ඒ කියන්නේ ඔයා i ධන j real plus imaginary විදියට පාවිච්චි කරොත් එහෙම complex power එක ඔයාට අපි දන්න v වර්ග over s සමීකරණයෙන් එන්නේ ඇත්ත impedance එක නෙවෙයි එයාගේ conjugate එක. හරිද? බලන්න අපි කලින් හැම අවස්ථාවකදීම දැම්මේ s ට නිකන් value එකක් නේ. අපි දැම්මේ complex power එකක් නෙවෙයි. ඉතින් එයාගේ තියෙන ඇත්ත අපි යාගේ ගත්තේ යාගේ අර value එක. නැත්නම් යාගේ අර magnitude අපි ගත්තේ. අපි අපේ ගන්නේ complex power එකක් නම් අපිට මේ සමීකරණයෙන් එන්නේ z ගේ conjugate එක. හරිද? චුට්ටක ඔලුවට තියාගන්න. හරි. අපි දැන් මොකද කරන්න කියලා. ඔන්න මම දැන් කරන්න යන්නේ මේක අපි දන්න සුපුරුදු විදිහෙන් නෙමෙයි පොඩ්ඩක් complex පැත්තෙන් හදන්න යන්නේ. අපිට මෙයා කියනවා මේ කියන 50 MVA තියෙන දශමටක power factor ලගින් එක කියලානේ. එහෙනම් මට පුළුවන් ඒ S වල ලියාගන්න මෙන්න මේ විදිහටනේ. මට පුළුවන් ඒ ලියාගන්න අපේ complex format එක. එහෙනම් මට ඔන්න එනවා 40/30j කියලා එයාගේ complex power එක. හරිද? එහෙනම් මම ඔන්න ඔයාලට කිව්වා මට පුළුවන් එහෙනම් z load ගේ conjugate එක හොයාගන්න v වර්ග over s ගේ. එහෙනම් v වර්ග කියන්නේ කවුද? එයා ඔපරේට් වෙන කෙනානේ. දැන් අපි දැන් මේ කතා කරන්නේ මේ load එක වැඩ කරන විදිය කරන්නේ. ඔපරේට් වෙන්නේ 124 කිලෝවොට් වලදී. එහෙනම් ඔපරේට් වෙන වෝල්ටේජ් එක මෙයා එයාගේ ඔපරේට් වෙන පවර් එක මෙයා. එහෙනම් මට හම්බ වෙනවා එයාගේ ඉම්පිඩන්ස් එකේ කන්ජුගේට් එක මෙන්න මේ කියන විදිහට. එහෙනම් ඔන්න මට ගන්න පුළුවන් දැන් z load ගේ PU නේ. මොකද මම දන්නවා z load ගේ actual value එක. දැන් මට ඕන PU නේ. z load තියෙන කොතනද? section 2. එහෙනම් section 2 ගේ base impedance එක කියන්නේ කවුද? 100. මට ඒක නම් පුළුවන් ගන්න. z load ගේ PU එයාගේ base value එක 100ෙන් බෙදලා එයාගේ තියෙන PU value. හැබැයි මේ ගත්තේ කවුද? z load ගේ conjugate එකේ PU. එහෙනම් conjugate එක එන්නේ මේ විදිහට නම් අපේ ඇත්ත කෙනා කවුද එන්නේ? මේ මයිනස් ප්ලස් වෙනවා. නිකන් හරිය මෙයා තිබේ ප්ලස් නම් මෙයා මයිනස් වෙනවා. හරිනේ. එතකොට ඔන්න මම හොයාගත්තා z load ගේ PU. හරි. දැන් ඔන්න මම ඔන්න ගත්තා මේගොල්ලන්ව මම දැන් හිතුවේ මොකද? මම හිතුවේ මෙයා හරහා මේ යෙදෙන සම්පූර්ණ වෝල්ටේජ් එක යෙදෙන්නේ මේ ලෝඩ් එකේ මෙන්න මේ අග්‍ර දෙක අතර. එතකොට ඔයාලට පැහැදිලි අපිට එන්නේ සීරීස් රියැක්ටන්ස් එකක් සහ ඉම්පිඩන්ස් එකක් නේ. එහෙනම් ඔන්න අපිට පුළුවන් මේ විදිහට මෙයා හොයාගන්න. හරිද? ඒ වගේ පොඩ්ඩක් හිතන්න අපිට මේ ලෝඩ් එක මෙන්න මෙහෙම තියෙනවා නම් අන්න එයාගේ මැග්නටික් පාර්ට් එකයි රෙසිස්ටිව් පාර්ට් එකයි හිතන්න පැරලල් තිබ්බ කියලා. එතන මොකද්ද වෙන්නේ? එහෙනම් මට පුළුවන් මෙයා හරහා තියෙන වෝල්ටේජ් එක වෙන්නේ කවුද? 124. එයාගේ පවර් එකේ රියල් පාර්ට් එක කවුද? 40. එහෙනම් එයාගෙන් බෙදලා මට පුළුවන් රෙසිස්ටිව් පාර්ට් එක හොයාගන්න. ඉමැජිනරි පාර්ට් එක බෙදලා පුළුවන් මට මගේ රියැක්ටන්ස් එකේ තියෙන පාර්ට් එක හොයාගන්න. මට එහෙනම් පුළුවන්. ඒ වගේම මේගොල්ලන්ගේ තියෙන මේ තියෙන R සහ X හොයාගන්න ඒගොල්ලන්ගේ බේස් වලින් බෙදලා මට පුළුවන් per unit value හොයාගන්න. එතන මොකද්ද මම කරේ? පොඩ්ඩක් වෙනස් දෙයක් කරේ. මොකද්ද? මම මේගොල්ලන්ගේ හෙව්වේ කම්ප්ලෙක්ස් පවර් එක පාවිච්චි කරලා. හරිද? ඒකට මම තියාගන්න අපි ගන්න කම්ප්ලෙක්ස් පවර් එක නම් අපිට හම්බෙන්නේ z ගන්න සූත්‍රයෙන් z ගේ ඇත්ත වැලියු එක නෙවෙයි කන්ජුගේට් එක. එහෙනම් ඔයාලට සිද්ධ වෙනවා ඔයාට කන්ජුගේට් එක හෙව්වට පස්සේ එයාගේ ධනෙට මාරු කරන්න. හරිද? ඒ වගේම අපිට මෙයා නිකන් ලෝඩ් කියලා විතරනේ දීලා තියෙන්නේ. අපි දන්නා මෙයා කනෙක්ට් වෙන්නේ මෙහෙම සීරීස් විදිහටද නැත්නම් එහෙම පැරලල් විදිහටද කියලා. එහෙනම් මම මේ කරේ මොකද්ද? එයා සීරීස් විදිහට කනෙක්ට් කරනවා නම් ඔන්න අපි එක විදිහකට හෙව්වා. එයා කනෙක්ට් වෙන්නේ පැරලල් නම් ඔන්න අපි තව විදිහකට හෙව්වා. හරිද? එතන ඔන්න අපි කරලා තියෙන්නේ ඒ විදිහ දෙක. ඒතර අපිට මේ ගානේ කියලා නැහැනේ කිසිම විදිහක්. ඒ නිසා මම නිකන් මේක ඇන්ද නිකන් සීරීස් විදිහට. ඒතර වාට ඕනනම් පුළුවන් මේක මෙහෙම නැතුව අපි මේ මෙන්න මෙයා දෙපැත්තට දාලා මේ වරගෙන මේක අඳින්න. හරිද? කිසි වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් මම හිතනවා මේක නවට තේරෙන්නේ නැති කියලා. හරිද? චුට්ටක් වෙනස් පොඩ්ඩක් අමුතු කැලලක් තිබුණා. එකක් තමයි මෙන්න මේ අපිට මේ හතරටම තිබුණා ඒගොල්ලෝ දුන්න PU values සහ විශේෂම කාරණා අපිට තිබුණා මේකේ කලින් නොතිබුණු දෙයක්. ඒ තමයි අපිට මේ ලෝඩ් එකක් ගාලා කියලා තියෙනවා. එහෙනම් මම හිතනවා ඔයාලට ඔය ලෝඩ් සම්බන්ධ ගණනක් ආවොත් කරගන්න පුළුවන් වෙයි කියලා. හරි. පොඩි සමරයකට යන්න. මොකද්ද අපි කරන්නේ? මම මොකද්ද? per unit system කියන්නේ මොකද්ද? සරලවම
ඒ තමයි අපි සර්කිට් එකක් ඇනලයිස් කරන්න පාවිච්චි කරන සිස්ටම් එක. මේ නිකම් සර්කිට් එකක් නෙවෙයි, පවර් සිස්ටම් එකක්. වෝල්ටේජස් වෙනස් වෙන තැන් තියෙන්න පුළුවන් එකෙදි. ඉතින් අපි කරන්නේ මොකද්ද? වෝල්ටේජ් වෙනස් වෙන තැන් ටික හොයාගන්නවා. ඒවලින් සෙක්ෂන් ටික බෙදෙනවා. ඒ සෙක්ෂන් වලට අපි කොමන් බේස් අපරන්ට් පවර් එකක් දාගන්නවා. ඒකත් එක්ක මොකක්ද සෙක්ෂන් එක අපි වෝල්ටේජ් එකක් හොයාගන්නවා. අපි ඒ හොයාගත්ත වෝල්ටේජ් එකත් එක්ක අපේ හැම සෙක්ෂන් එකටම වෝල්ටේජස් ටික හොයාගන්නවා. ඒත් එක්ක අපි SB සහ VB පාවිච්චි කරලා IB සහ ZB හොයාගන්නවා. ඔයගොල්ලෝ ඒකත් එක්ක අවශ්‍ය කරන ඕන වැඩක් කරගන්න. විශේෂ පොයින්ට් දෙකක් තිබුණා. මොකද්ද? එකක් තමයි අපි හොයන්න රියල් පවර් එක නම් ඔයා හැමතිස්සම ඒකට යන්න. ඔයා per unit රියල් පවර් එක හොයලා ඒකෙන් ගන්න ඇක්චුවල් වැලියු එක. ඒතර ඔයා ඇක්චුවල් පවර් එක ගන්නකොට ඔයා ගන්නවනේ කාවද? බේස් අපරන්ට් පවර් එක. බේස් රියල් පවර් එක නෙවෙයි. බේස් අපරන්ට් පවර් එක. සයිගාවට ඔයා පාවිච්චි කරන්නේ කම්ප්ලෙක්ස් බේස් පවර් එක නම්, නැත්නම් කම්ප්ලෙක්ස් අපරන්ට් පවර් එක නම් ඔයාට හම්බෙන්නේ Z ගේ සූත්‍රයෙන් හැමතිස්සම Z ගේ කන්ජුගේට් එක. එහෙනම් ඔන්න ඔය කරන පොඩ්ඩක් ඔළුවේ තියාගත්තොත් මේ ගේම ගහගන්න පුළුවන්. එහෙනම් මම හිතනවා ඔයාට මේකෙන් per unit system ගැන අවබෝධයක් එන්න ඇති. මේක තේරුම් නැත්නම් චුට්ටක් ආයෙ බලන්න. මම මේ නෝට් එකක් දාන්නම්. මේ නෝට් එකත් එක්ක මේක බලන්න. එතකොට ඔයාලා අනිවාර්යෙන් මේක කරගන්න පුළුවන්. හරි. එහෙනම් වැඩි කරගන්න මම මේක අප්ලෝඩ් කරන්නම්. මොකද ප්‍රශ්න තිබ්බොත් කට්ටිය අහන්න. එහෙනම් ජය වේවා.